ඇති සමන් ගිර වඩනෙමු බැති සිතින් නිවනට සුපෙම් වෙර දැකෝමට හැකිය අද දින ඇති දහම් සර වැඩියා විහාරෙට මම අද දේවගිර රන් රස ඔසු ලෙසින් අද බන අරඹන්න බොදෝ පින්වතුනි මේ හොඳ හැටි අහගන්න එහෙනම් සියලු දෙන අත්නලට ගන්න කියමුද නමස්කාරය පන් සිල් ගන්න ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏိ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดันทานาเวรมณี
සික්ඛාපදං සමාදියාමි. හොඳයි හැමදෙනාම සාදු නාදයක් පවත්වමු. සම්බුදු හිමි යන් වැඩි ලක් දෙරණයි මිහිඳු ගිරෙන් නැගි සඳහම් කිරණයි සිත් මල් පොබ යන අද බාන අරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා මම ධම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සමන්තා චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බා බිබූ සබ්බ විදුහමස්මි සබ්බේසු ධම්මේසු
කාමේසු අනුපලිත්තෝ සබ්බංජහෝතන් හක්කයේ විමුත්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යෝ. හොඳයි හැමදෙනාම සාදු නාදයක් පවත්වමු. පින්වත අද දිනේ සඳහම් වැසි වස්සන්න සමිදිටි දෙවියෝ පන්සල වෙත වැඩමන්න සම්බුදු පියාණන්ගේ දම පතුරන්න නා සමිඳුනේ මාට අවසර දෙන්න තෙද ඇති ඇත් පන්ති යක් මෙනි වැඩ ඉන්නේ අරහත් දාජය මැනවින් ලොව ලේල දෙන්නේ සඳහම ඇරඹුමට කාලය එළඹෙන්නේ නාසමිඳුන්ගේ පායුග මම නාම දින්නේ. පින්නත් හැමදෙනාම සාදු නාදයක් පවත්වමු. විස්තර කොලේ සාන්දහම් දෙසුම මැනවින් නීති ආරම්භන්න නැතිනම් පාඩුවක් මෙය ඔබ දැනගන්න ආරමුණ දායකත්වය නීති දන්වන්න විස්තර කොලය මාහට ගෙනවිත් දෙන්න සුපින්වත්නි අද දවසේදී මේ පිනත් හැමදෙනාම මස්යන්න දේවගිරි විහාරස්ථානයේ සිට මේ සූදානම් වන්නේ ඊටාම වටින සුවිශේෂී වූ ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නයි. මේ උතුම් ධර්ම දානමය පින්කමේ හොඳයි. මේ උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වයේ KD උදේපියංකර මහත්මයා ප්‍රමුඛේ පින්නත් පවුලේ හැමදෙනාම එකතු වෙලා ඒක රාශී වෙලා මේ ධර්ම දාන පින්කමට සිය දායකත්වය දක්වනවා. එහෙමනම් ප්‍රථමයෙන්ම විහාරස්ථානයේ නායක හමුදුරන් වහන්සේ වරක් ප්‍රදාන වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි. එහෙමනම් ධර්ම ශ්‍රවණය කරන දැන් මේ පින්නත් හැමදෙනාම සූදානම නේද? බණ අහන්න ලෑස්තිද? දැන් අනිත් අයට ඔක්කොම අමතක කරන්න ඕනේ.
උයන පිහන ඒවා කන බොන ඒවා හොඳයි. එහෙමනම් පින්වත්නි බැනර් එකේ තියෙන මේක ධර්ම දේශනාවක් වුණාට ඇත්තටම මේක ධර්ම සාකච්ඡාවක්. මොකද හේතුව මම නිතරම ඔබෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න ඇහුවට කමක් නැහනේ. අහන්න එපාද? කතා කරන්න ඕනේ මාත් එක්ක. අහන්න. හැබැයි අහන්නේ කොට අහද්දි උත්තර නැහැ. එහෙම නැතුව අපි දෙගොල්ලම පින්නත් මේක සාකච්ඡානුසාරයෙන් පවත්වමු. අද අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව සම්බුදු දහම ඔබේ දිවියට ආස්වැසුම නොකරමු පින්වතුනි දාස ආකු සල් කිසිම මහරහතුන් වැඩි මගේ යනු අප සැවොම අරිය පරියේසන සුතුර මගේ දම් දෙසුම. එහෙමනම් අද අපේ මාතෘකාව අරිය පරියේසන සූත්‍රය. මොන සූත්‍රයේද? කලින් අහලා තියෙනවද? නමවත් අහලා තියෙනවද? හොඳයි. එහෙමනම් නාහපු අයට අහන්නත් අහපු අයගේ මතකය වර්ධනය පිණිස හැමෝම ඔන්න නිදි වර්ජිතව හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එහෙමනම් පින්වත්නි අපි එකටම දැනගන්න ඕනේ අරිය පරියේෂණ සූත්‍රය ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ කියලා. ත්‍රිපිටකයේ ප්‍රධාන වශයෙන් බෙදීම් කීයකට ලක් වෙනවද? ඇහෙන්නේ නැහැ මට. හයියෙන් කතා කරන්න ඕනේ. 3කට. මොනවද මේ බෙදීම් 3? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. ඔය අතර පින්වත්නි සූත්‍ර පිටකයේ නිකායන් කීයක් තියෙනවද? නිකායන් 5යි. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය. ඔය අතර මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152යි. මෙහි තියෙනවා පින්වත්නි පණ්ණාසක 3ක්. පණ්ණාසක කීයක්ද? 3ක් තියෙනවා. මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය. මේ මූල පණ්ණාසකයේ තියෙනවා ඕපම්ම කියලා වර්ගයක්. මොන වර්ගයේද? ඒ කියන්නේ උපමා වර්ගය. මේ ඕපම්ම වර්ගයේ තියෙනම උපමා සූත්‍ර විතරයි. උපමාවක් ගැඹුරු උපමාවක් මූලික කරගෙන බුදුන් දේශනා කරපු ධර්ම දේශනා. ඔන්න ඕපම්ම වර්ගයේ තමයි මෙන්න මේ අරිය පරියේෂණ සූත්‍රයේ තියෙන්නේ. මොන සූත්‍රයේද? හොඳයි. එහෙමනම් ඔන්න පින්වත්නි දැන් අපි සාකච්ඡා කරමු සූත්‍රය පිළිබඳව. බුදුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා පිරිතක් පින්නත් වෙන එකතු වෙලා සාකච්ඡා වෙනවා. බොහෝ කාලෙකින් අපිට බුදුන් වහන්සේගෙන් බණපදයක් අහන්න ලැබුණෙත් නැහැ කියලා සාකච්ඡා වුණා. ඒකට අද වර්තමාන නේද? බණක් තියේ ගෝතින් පැත්ත පලාතෙන් තියා ඉන්නවා. මෙතන නම් එහෙම නෑ හැමෝම ඇවිල්ලා ඉන්නේ. නමුත් පින්නත් එහෙම් පිරිස ඉන්නවා. නමුත් මේ භික්ෂුන් වහන්සේලා කතා වුණේ මොකද්ද? බොහෝ කාලෙකින් බුදුන් වහන්සේගෙන් බණපදයක් අහන්න ලැබුණා කියලා සාකච්ඡා වුණා. කතා වෙලා ආනන්ද හාමුදුරුවෝ හැමෙන ගිල කියන ආනන්ද හාමුදුරුවනේ අපිට බුදුන් වහන්සේගෙන් බණපදයක් අහන්න ලැබුණේ අවස්ථාවක් හදා ගන්න ඕනේ කියනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ දැන් ඒක ආරාධනාව බාරගෙන කියන උන්වහන්සේලාට හොඳයි. බණ අහන්න පුළුවන් රම්මක නැමැති බමුණාගේ ආශ්‍රමයට එන්න කියනවා. කොහෙටද එන්න කියන්නේ? රම්මක නැමැති එනමින් පින්නත් මේ බමුණෙක් කියන ඔහුගේ ආශ්‍රමයට එන්න කියනවා. ඉතින් බුදුන් වහන්සේදා පිණ්ඩපාතේ වැඩම කරලා වඩිනවා පූර්වාරාමයට. කොහෙටද වඩින්නේ? පූර්වාරාමයට. ඒ වඩින් දවල් කාලය ගත කරන්න. ඔහොම වැඩ ඉද්දී ඇඟ සෝද ගන්නවල ඔන්න බුදුන් වහන්සේ දේශනා කරන ආනන්දය අපි උතුරු නානකොටුව වඩිමු කියනවා. කොහෙටද වඩිමු කියන්නේ? උතුරු නානකොටුවට. ඉතින් වඩිනවා. ඇඟ සෝද ගන්න ඊට පස්සේ ආනන්ද හැඳුනගෙන භාග්‍යතුන් වහන්සේ අනුකම්පා පිණිස රම්මකනති බමුණා කාශ්ට වඩිමු කියනවා.
බුදුන් වහන්සේ වඩිනවා. වඩිද්දි පින්වත්නි අර භික්ෂුන් වහන්සේද වැඩම කළ සාකච්ඡාවක ඉන්නේ. ඉතින් බුදුන් වහන්සේව අහගෙන හිටියා. දොර ගාවට ඇවිල්ලා මොකද මේ සාකච්ඡාව කියලා. මොන සාකච්ඡාව අවසන් වෙනකොට බුදුන් වහන්සේ උගුර පාදනවා. මොකද කරන්නේ? දැන්ව කෑ ගහන්නේ නැහැ පින්වත්නි. දොර අරින්නේ කියලා කෑ ගහනවද බුදුන් වහන්සේලා? නැහැ. උගුර පාදලා දොරට තට්ටු කරා. ඔන්න භික්ෂුන් වහන්සේ දොර විවෘත කරා. බුදුන් වහන්සේ අහනවා මහණෙනි ඔබලාගේ සාකච්ඡාව කුමක්ද? උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රමදාපේ මේ සාකච්ඡාව බණපදයක් අහන්නට කියනවා දේශනා කරා. බුදුන් වහන්සේ ප්‍රශංසා කරනවා. බුදුන් වහන්සේ වදාරන්නේ මහණෙනි මේ ලෝකේ යම් තැනකදී අපි සාකච්ඡාවකට යනවා නම් ඒදි පින්නත් අපේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව වැඩෙනවා නම් පමණයි අපි සාකච්ඡා කරන්න ඕනේ. මොකද්ද? ශ්‍රද්ධාවත් ප්‍රඥාවත්. දැන් ඔය උපාසකම්මල එහෙමද? ඔබේ සාකච්ඡාවන් වලදී ශ්‍රද්ධාව වැඩෙනවද? ප්‍රඥාව වැඩෙනවද? ඕපදූප තමයි නේද? කොහොමනත් එක පින්නත් අපි වෙන්න ඕනේ මොකද්ද බෞද්ධ වශයෙන් නිවැරදි සාකච්ඡාව කියන්නේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව වැඩෙන ඒවට. එහෙම නැත්නම් මොකද කරන්න ඕනේ? එහෙම නැත්නම් මොකද කරන්න ඕනේ පින්නත් මේ වගේ වෙලාවකට? තෘෂ්ණිම් භූත වෙන්න ඕනේ. මොකද්ද? තෘෂ්ණිම් භූත වෙන කියන්නේ ගල් ගහිල වගේ ඉන්න එකද? එහෙනම් නිශ්ශබ්දව නිහඬ වෙන්න පුරුදු වෙන්න ඕනේ පින්නත්නි. කොහොමද? නිහඬ වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඔබට පුරුවන් දෙහිම නිහඬ වෙන්න. එහෙම පුරුදු වෙන්න ඕනේ. ඔන්න දැන් එහෙම වදාර බුදුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. දැන් මේ අරිය පරේසන සූත්‍රයේ පින්නත්නි නමින් අපිට තේරෙනවා. බුදුන් වහන්සේ දේශනාව ආරම්භ කරනවා. මහණෙනි මේ ලෝකේ පරේෂණ දෙකක් තියෙනවා. මොනවද පින්නත්නි? පරේෂණ කීයක්ද? දෙකක් තියෙනවා. මොනවද පරේෂණ දෙක? ආර්ය පරේෂණය සහ අනාර්ය පරේෂණය. මොනවද? ආර්ය පරේෂණයත් අනාර්ය පරේෂණයත්. මොකද පින්නත්නි ආර්ය පරේෂණය කියන්නේ? මොකද ආර්ය පරේෂණය කියලා අපි කියන්නේ? කතා කරන්න ඕනේ. දන්නවනම් කතා නැත්නම් නෑ කියන්නේ. දැන් හැම එකටම නෑ කියයි දන්නේ නෑ. එහෙමත් අවස්ථාව දුන්න මෙහෙමයි. ආර්ය පරේෂණය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පින්වත්නි රහතන් වහන්සේලාගේ පරේෂණය. අනාර්ය පරේෂණය කියන්නේ එහෙමනම් පෘථග්ජන සත්වයාගේ පරේෂණය. බුදුන් වහන්සේ වදාරන මහණෙනි මේ ලෝකේ අනාර්ය පරේෂණය කරන්නා වූ පෘථග්ජන සත්වයෝ මොන සත්වයෝද? ඒ කියන්නේ අපි. ජාතිය ස්වභාව කොට ඇති සත්වයෙක් එවැනිම ජාතියක් ස්වභාව කොට ඇති සත්වයෙක්ම සොයයි. මොකද කියන්නේ? ජාතියක් ඇති සත්වයෙක් එවැනිම ඕ ජාතියක් ඇති සත්වයෙකුම සොයයි. ජාතිය කියන්නේ මොකටද පින්නත්නි? ජාතිය කියන්නේ මොකටද? ඉපදීමට. එහෙමනම් දැන් මේ ඉපදීම කියන දේ ගත්තාම දැන් ඔබත් ඉපදිලා දින්නේ ඔව් අපිත් ඉපදිලාම ඉන්නේ. එහෙමනම් අපි මොකද්ද කරන්නේ? අපි ඉපදිලා ඉන්නකොට අපි තවත් ඉපදිච්ච කෙනෙක්වම හොයනවද නැද්ද? හොයනවා. බිරිඳක් ගත්තොත් සැමියාව හොයනවා. නේද? අපි අල්ල ගන්නවා එහෙම අය. දෙමව්පියෝ ළමයින්ව අල්ල ගන්නවා. ළමයි දෙමව්පියන්ව අල්ල ගන්නවා. නේද? සහෝදර සහෝදරියෝ අල්ල ගන්නවා. යහළුයෝ අපි අල්ල ගන්නවද නැද්ද? බැඳීම් ඇති කර ගන්නවා. ඒ පින්වත්නි අපේ පරිේශණයන්. ඒ කියන්නේ ජාතිය ස්වභාව කොටගෙන ඉන්නවා. ඒ වගේම තව කෙනෙක් අපි සොයනවා නම් අපේ කරගන්නවා නම් අන්න එක තමයි අනාර්ය පරිේශණය. ආය වදාරන මහන්නේ මෙන්ම මේ ලෝකේ ජරාව ස්වභාවකට ඇති සත්වයෙකු වේද ඔහු එවැනිම ඌ තවත් ජරාව ස්වභාවකට සත්වයෙකුම සොයයි. මොකද්ද කියන්නේ දෙවනුව? ජරාව ඇති සත්වයෙක් තවත් ජරාව ඇති සත්වයෙකුම සොයයි. ජරාව කියන්නේ මොකටද පින්නත්නි? ජරාවටපත් වෙනවා කියන්නේ වයසට යනවා කියන දේ. අපි මේක පස්සේ විස්තර කරමු. ආයවදාරනවා මෙහෙම. එමෙන්ම මහණෙනි මේ ලෝකේ ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්වයෙකු ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්වයෙකුම සොයයි. මොකද දේශනා කරන්නේ? ලෙඩ වෙච්ච කෙනෙක් තවත් ලෙඩ වෙන අයවම සොයයි. ව්‍යාධිය කියන්නේ මොකද්ද? ලෙඩ වීමට. නැවත වදාරනවා එමෙන්ම මහණෙනි මේ ලෝකේ මරණයට පත්වන්නේ තවත් එවැනිම වූ මරණයට පත්වන සත්වයෙකුම සොයයි. මරණය ගතම අපි හැමෝම දන්නවා.
ජාති ජරා ව්‍යාධි මරණ අය ශෝක. එමෙන්ම මහණෙනි මේ ලෝකේ ශෝකයේ ස්වභාව කොට සත්වයකු තවත් ශෝකයේ ස්වභාව කොට සත්වයකුම සොයයි. අවසාන උදාහරණ මෙහෙම. එමෙන් මහණෙනි මේ ලෝක කෙලෙස් ඇති සත්වයේ කෙලෙස් තියෙන සත්වයකුම සොයයි. හොඳයි. ඔන්න පින්වත් නෝක තමයි අපි බුදුන් වහන්සේ දේශනා කරන්නේ අනාර්ය පරිේශණය කියලා. දැන් අපි මුලින් කාරණා හතරක් ජාති ජරා ව්‍යාධි මරණ. ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය පින්වත් පළවෙනිම සත්‍ය මොකද්ද? චතුරාර්ය සත්‍ය පළවෙනිම සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය. අපි කියන දුක්ඛාර සත්‍ය. ඒ දැක්වෙන්නේ මොකක් පිළිබඳවද? දුක පිළිබඳව. මොන දුකද? ජාතියේ දුක, ජරාවේ දුක, ව්‍යාධියේ දුක, මරණයේ දුක. ඔන්න පින්වත්නි අපි මේව ස්වභාව කොටගෙන ඉන්නේ. අපි මොකද්ද කරන්නේ? එහෙම කෙනෙක්වම තව හොයනවා. දැන් මොන ජාතියකද අපි කිව්ව ඉපදීම කියන දේ. ඉපදීම ගත්තාන් පස්සේ පින්වත්නි අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. මේ ලොකු සත්‍යය පින්වත් ඉපදෙන ආකාර හතර. නේද? මව කුසෙන් ඉපදෙනවා, බිත්තර වලින් ඉපදෙනවා, ජලය මූලික කරගෙන ඉපදෙනවා, ඕපපාතිකව ඉපදෙනවා. එහෙමනම් කොහොම හරි පින්වත්නි දැන් මොන අපි ඉපදිලා තියෙන්නේ. අපි මව කුසකින් ඉපදිලා. ඔන්න ජාති ඇති වෙලා. ජාතිය සැපයිද දුකයිද? දුකයි. ජාති ජරා. ජරාවටපත් වීම කියවත් මොකටද? මොකද්ද? වයසට යෑමට. වයසට යනවා කියන්නේ දැන් ඔය උපාසකම්මලා තමන්ගේ ස්වභාවය ගත්තාම කෙස් ටික සුදු වෙලා, හම ටික රැලි වැටිලා, දත් ටික හැලිලා, ශක්තිය පහව ගිහිල්ලා. දැන් අද වර්තමානයේ මෙහෙමුණාට ඔබේ පින්නත් තරුණ කාලයක් තිබ්බද නැද්ද? තිබුණා නේද? ඒ කාලේ කොහොමද හිටියේ? මතක් වෙන්න ඕනේද Tamanට? ඔය වගේම සුදුවර තිබෙ පින්නත් නිකස් ටික නෑ. ඔය වගේ හැම රැලි වැටලා තිබුණේ? ඔය වගේ දත් ටික හැලිලා තිබුණේ නෑ. ශක්තිය තිබුණේ කාලේ නේද? දැන් අද වර්තමානයේ අපි මෙනෙහි කරන්න ඕනේ මෙහෙම. වයසක කෙනෙක් දිහා බලලා පින්නත් තරුණ කෙනෙක් සහ තරුණ කෙනෙක් දිහා බලලා වයසක කෙනෙක් මෙනෙහි කරන්න ඕනේ. දැන් උන තරුණ කෙනෙක් වයසක කෙනෙක් දිහා බලලා මෙහෙම මෙනෙහි කරන්න ඕනේ. අනේ මගේ මේ කළුවට තියෙන කෙස්ස ටික අර වගේම යම් දවසක සුදු වෙනව නේද? අනේ මේ මගේ ලස්සනට තියෙන හැම ටික යම් දවසක අර වගේම රැලි වැටෙනව නේද? අනේ මේ මගේ ලස්සනට තියෙන දත් ටික අර වගේම යම් දවසක හැලෙනව නේද? මට අද මේ තියෙන ශක්තිය දවසින් දවස හීන වෙනව නේද? ඔන්න තරුණයෝ හිතන්න ඕනේ. දැන් වයසකයි හිතන්නේ මෙහෙමයි. අනේ අද මගේ මෙහෙම සුදු වෙන කෙස් ටික තරුණ කාලේ මගෙත් අර වගේ ලස්සනට කළුවට තිබුණා නේද? අනේ මගේ මේ අද මේ වියපත් වෙච්චහම රැලි වැටිච්චහම තරුණ කාලේ මගෙත් ලස්සනට තිබුණා නේද? මගේ මේ වැහැරුණු දත් ටික මගේ තරුණ කාලේ ලස්සනට තිබ්බ නේද? එහෙමනම් මේ දෙපිටසම් පින්නත්නි අනිත්‍ය මෙනෙහි කරන්න ඕනේ. දැන් ඔබ අනිත්‍ය මෙනෙහි කරනවද? තරුණයෝ නම් ඉතින් කණ්ණාඩි ඉස්සරහට ගියන් පස්සේ වයන තමන්ගේ ಗುಣ ගැන වයන්නේ නේද? හිතින් කොච්චරනම් හිතනවද රූපය ගැන? මේ රූපය කියන දේ පින්නත්නි හැදුන මොන වයින්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සතර මහා භූතයන් පිළිබඳ හටගත්ත කැඩෙන බිඳෙන වැහැරෙන විනාශ වන පිළිකුල් සාගත පින්නත් අපි මේ රූපය කියන්නේ. ඇත්තටම පින්න දැන් ඔබ තනකට යනකොට රූපේ ලස්සන කරනවද නැද්ද? හොඳම මාල් ටික දාන්නේ නේද පින්නත්නි? හොඳම කරාඹු පළඳින්නේ. එහෙම නෙමෙයිද? එහෙම කරන්නේ මොකද පින්නත්නි? ඇත්තටම ඔබේ ලස්සනට තනිතයට පේන්නද? ඔබට පින්නත්නි ඔබව පේන්නේ නැහැනේ හැම වෙලෙම. හැම වෙලෙම පේනවද? එහෙනම් කන්නඩියක් ඉස්සරෙන් හයි කරන් යන්න වෙන්නේ. ඇත්තටම පින්නත්නි මගුල් ගෙදරකට ගියා. අව මගුල් ගෙදරකට ගියා. දානි ගෙදරකට ගියා. බනහන්න ආවත් කොහේ ගියත් යන්නේ පින්නත්නි හොඳටම හැඩ වෙලා ලස්සන වෙලානේ යන්නේ පින්නත් නේද? ඒ මොකද අනිත් කෙනාට පේන්න. එහෙමනම් දැන් පින්නත් ඔබ කොච්චර ලස්සන කරන රූපය දවසක වියපත් වෙනවද නැද්ද? ඔහොම කොටක දන්නේ උඩ හිත විතරයි. යටි හිත දන්නේ නැහැ කාගේවත්. දන්නවනම් පින්නත්නි සසරෙන් බේරෙනව නේද? අපි කොච්චර කිව්වත් මේ හැම රැලි වැටෙනව දට්ටි ගලන කිව්වත් පින්නත් අපිට අවබෝධයක් නැහැ. නමුත් අවබෝධය කරගන්න ඕනේ.
දැන් එහෙම කියලා ඔබට බුදුන් වහන්සේ ලස්සන වෙන්න එපා කියලා තියෙනවද? අපිට නම් එපා කියලා තියෙනවා. නමුත් ඔබට පිනත් එහෙම තහංචි නෑ. ඔබට බුදුන් වහන්සේ එහෙම තහනම් කරලා නෑ. හොඳම උදාහරණයක් විශාඛා මහෝපාසිකාව. ඇයට තිබුණ පිනත් වටිනා පළඳනාවක්. මොකක්ද ඒක? මේක මහාලතා මේක පළඳනාව. මේ කොච්චර වටිනවද? ඔබේ මුද්දක් වගේද? ඔබේ මාලයක් වගේද? නෑ. කොච්චර වටිනවද? කහවණු 9 කෝටියක්. කොච්චරද පින්නත්නි? දැන් කහවණු කියන්නේ රුපීස්ද? එහෙමනම් කහවණු කියන්නේ පින්නත්නි මිල අධිකයි. අපි පාවිච්චි කරන මුදල් වගේ නෙවෙයි. අන්න එවැනි කහවණු 9 කෝටියක් වටිනවා. ඉතින් අපි දන්න පූර්වාරාමයේ හැදුවේ Tamanම ඒක මිලට ගත්තේ. ගන්න කෙනෙක් නැහැ. එතකොට පින්නත්නි එහෙමනම් දැන් මේ සෝවාන්ුනේ අවුරුදු කීයෙන්ද? ඔබ තේරුම් ගන්න හොඳ පොයින්ට් එකක් මේක. ඒ සෝවාන්ුනේ අවුරුදු 7න්. අනතුරුව දැන් ඔන්න මැය තරුණ කාලේ මේ පළඳනාව පළඳිනවා. පළඳගෙන බණ අහන්න යනවා. දානේ පූජා කරන්න යනවා. එහෙම ගියාම බුදුන් වහන්සේ කිව්වද විශාඛාව දැන් ඔබ සෝවන් ලෙනට තහංචි දැම්මද? පළඳින්න එපා කිව්වද? නැහැ. ඉතින් පින්නත් අවසානයේ මේක නතරුනේ පන්සලේමනේ. එවනම් බුදුන් වහන්සේ දන්නවා මම අවබෝධයෙන් ඉන්න බව. ඔබත් පින්නත් ලස්සන වෙන්න ඕනේ. හැබැයි ඔබ දැන අවබෝධයෙන් ඉන්න ඕනේ මේ කොච්චර ලස්සන කරත් කොච්චර ඒ ක්‍රීම් ගාලා පවුඩර් ගාලා ෂෙන් පින්නත් කොච්චර අතුල්ලා තිබ්බත් ඒ රූපය වියපත් වෙනවා. හොඳ කතාවක් තියෙනවා පින්නත්නි බුදුන් වහන්සේ ධර්මාන කාලේ හිටිය සිරිමා නැමැති අභිචාරිකාවියක්. කවුද? සිරිමා. මේ පින්නත්නි හිටපු කාලේ කහවණු 1000 2000 3000ට තමයි රජවරු සිටුවරු ගාව තමයි මම නිතර හැසිරුණේ. ඔහොම ඉන්නකොට මේ පින්දහම් මෙහෙමත් කරා. තමන් ගෙදරට හාමුදුර වැඩමුව දානෙට. දවසක් පුතග්ජන හානම කඩම කරලා දැන් මම ඇත්තටම පින්නත්නි රූපයෙන් ලස්සනයි. ඉතින් මේ හාමුදුර රූපයේ කෙරෙහි ඇලුනා. අනේ මෙච්චර ලස්සන රූපයක් කියලා කල්පනා කරා. ඉතින් පින්නත්නි එදයින් පස්සේ හැමදාම ඔන්න හාමුදුර ගෙදරට දානට වඩිනවා. දාන වන්දනද වඩින්නේ? මොකටද වඩින්නේ නා? සිරිමාව බලන්න නේද? ඔහොම ඉන්නකොට හදිස්සි රෝගයකින් පින්නත්නි ඔන්න සිරිමාව මිය යනවා. ඊට පස්සේ ඔක අරහන්ට ආරංචි වෙලා අඬන්න ගන්නවා. අනේ මගේ සිරිමා කියලා දැන් උන පියත්නි අඬනවා. දැන් අද වර්තමාන කෙනෙක් මිය ගියන් පස්සේ මොකද්ද කරන්නේ? ඔන්න පියත්නි පොළොවට බලන පෙට්ටියක දාලා. නමුත් ඒ කාලේ එහෙමද කරේ? රෙද්දකින් ඔතනවා අමුසෝන විසි කරලා දානවා. සිරිමාවටත් පියත්නි ඔච්චර තමයි උනේ. ඔන්න මේවත් දැන් උන අමුසෝන විසි කරලා දාලා තියෙන්නේ. දවස් දෙක තුනක් ගිහිල්ලා අඳුර ගන්න බෑ. ඕජසේ ගලලා නිල් පැහැති වෙලා පින්නත්නි ඔන්න දැන් කුණු වෙමින් පවතින ශරීරය. බුදුන් වහන්සේට දැන් උන ආරංචි වුණාට හාමුදුර අනන විස්තරය. බුදුන් වහන්සේ මොකද්ද කරන්නේ? වඩිනවර සිරිමාවගේ කුණු වෙමින් පවතිනා වූ ශරීරය. කවුරුද දැන් උන් වඩිනවා අමුසෝනට. ඊට පස්සේ අර හාමුදුරුවොත් වඩිනවා බොහෝ පිරිස රැස් වෙන රජතුමත් එනවා. බුදුන් වහන්සේ අහනවා පිරිසගෙන් දැන් මේ මෙතන ඉන්න කවරෙක් හරි මේ සිරිමාව කහවණු 1000කට ගන්නවද අහනවා. කවුරුත් ගන්නවද? ඔබ එතන හිටනම් පින්නත්නි ගන්නවද? මොන පින්නත් නඩු කරා 500කට කහවණු. ඒත් ගන්නවද? නැහැ. බැරිම තැනුන් නොමිලේ අරන් යන්න කිව්වා. ඒත් ගන්නවද? එහෙමනම් පින්නත්නි ජීවත් වුණ කාලේ කහවණු 1000කට ගන්න බෑ. 2000 3000 4000. නමුත් මරුණන් පස්සේ අඩුම නොමිලේවත් ගන්න කෙනෙක් ඉන්නවද? නැහැ. එහෙමනම් කල්පනා කරන්න පින්නත්නි ඔබටත් තියෙන එහෙම ශරීරයක් මට තියෙන්නේ එහෙම ශරීරයක්. ඒක අවබෝධය නම් පින්නත්නි කොච්චර ලස්සන වුණත් කමක් නැහැ. මොකද Taman දන්නවා මං කොච්චර ලස්සන කරත් මේ රූපය මේ ශරීරය වියපත් වෙනවා ජරාවටපත් වෙන බව. ඉතින් ඔබ පින්නත්නි ප්‍රඥාවන්ත වෙන විශේෂයෙන් ආච්චිම්මල එහෙම. දැන් ඉතින් වැඩි කාලෙකුත් නැහැ නේද? ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න මේ ධහම තව යොහුසුළු ප්‍රඥාවන්ත අවබෝධ කරගන්න බලන්න. ඔන්න ජාති ජරා ව්‍යාධි. ව්‍යාධියටපත් වෙනවා කියන්නේ මොකද්ද පින්නත්නි? ලෙඩ වෙනවා කියන දෙයට. ලෙඩ වීමට වයසක් අදාළ නැහැ. ළමයි ලෙඩ වෙනවා නේද? යෞවනයෝ ලෙඩ වෙනවා. තරුණයෝ මැදි වයසේ වයසක අය. හැමෝම ලෙඩ වෙනවා. දැන් අද වර්තමානයේ පින්නත්නි ෆේමස් රෝග මොනවද තියෙන්නේ? දියවැඩියාව. තව ප්‍රෙෂර්. කොච්චර රෝග තියෙනවද පින්නත් නේද? දැන් අද වර්තමානයේ ඔහොමුණාට ඔබ දන්නවා ඇති විපස්සී බුදුන් වහන්සේගේ පින්නත් කාලේ පරමාවස කොච්චරද?
ඊපස්සේ බුදුන් වහන්සේ කාලේ පින්වත්නි අවුරුදු 80000ක් කොච්චරද 80000ක් පින්වත්නි ආයුෂ තිබුණා. දැන් අද ගත්තොතින් උපරිම වුණොතින් අවුරුදු 80යි 90යි 100ක් කියමුකෝ පින්වත්නි. ඒ කාලේ මේ වෙන්නේ 80000ක් පින්වත්නි. 80000ක් කොහොම ඉන්නකොට සමහර කාල තියෙනවා පින්වත්නි කිසිම ලෙඩක් නැහැ. උණවත් ගහන්නේ නැහැ මිනිස්සුන්ට ඒ කාලෙට. දවසක් අහනවා පින්වත්නි බමුණෙක් කියලා බුදුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ මේ අවදීදී අපි මිනිසුන් විසින් ලෙඩ වශයෙන් හඳුනන්නේ මොනවද අහනවා. ඇත්තටම පින්වත්නි මේ කාලේ ලෙඩ උනේ මොනවද? කුසගින්න, නිදිමත බව, සපිපාසය. ඇත්තටම පින්වත්නි මේව ගත්තොත් සාමාන්‍ය මිනිස්යාගේ ජීවන රටාවේ තියෙන දේවල්. බඩගින්න එනවා, පිපාසය එනවා, නිදිමත බව එනවා. ඒකට අද කාලේ නේද පින්වත්නි? පාර්සල පිටින් බෙදන්න පුළුවන් හැම කාලෙටම රෝග. එච්චරටම තියෙනවා. ඇයි පින්වත්නි මේ රෝග වැඩි වෙන්නේ? විෂම ලෝභයෙන්, අධර්ම රාගයෙන්, මිත්‍යා ධර්මයෙන්. මේ කාරණා තුනෙන් මිනිස්සු පෝෂණය වෙනකොට මොකද්ද වෙන්නේ? බොහෝ සෙයින් පින්වත්නි රෝග එනවා. බොහෝ සෙයින් විපත් පැමිණෙනවා මිනිසුන්ට. ආයුෂ ටික ටික අඩු වෙනවා. එහෙමනම් ප්‍රඥාවන්ත වෙන්න මේ රෝග කියන දේ පින්වත්නි එකක් හොඳ වෙනකොට දැන් දතේ කැක්කුමක් හොඳ වෙද්දි ඔළුවේ කැක්කුමක් එනවා. නේද? ඔළුවේ කැක්කුමක් හොඳ වෙද්දි කකුලේ කැක්කුමක්. එහෙම තමයි පින්වත්නි මේ රෝග. දැන් මේ බණ අහනකොට මේ පිරිස සමහරට එක එක රෝග වාඩි වෙලා ඉන්න බෑ. සමහරට එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා. සමහරට පින්වත්නි ඒක ඔළුවේ කැක්කුමක් වෙන්න පුළුවන්. ඒක බඩේ කැක්කුමක් වෙන්න පුළුවන්. නේද? රෝග කියන්නේ එහෙමයි පින්වත්නි. හැමෝටම රෝග තියෙන්න පුළුවන්. නිදාන්ගත වෙන්නත් පුළුවන්, බාහිරව තියෙන්නත් පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ. මරණය ගත්තන් පස්සේ අපි දන්නවා නත්ති ජාතස්ස අමරණ. මේ ලෝකේ පින්වත්නි අමරණ වෙච්ච කවුරු ඉන්නවද? නැහැ. ඉපදුනා නම් ඒ හැමදෙනාම පින්වත්නි මරණයටපත් වෙනවාම තමයි. වැටහෙනවාදෝ සාන්දහාම මාගේ පින්වතුනේ නොම වැටහෙනා බවකුයි මාට දිස් වෙන්නේ ඇතිනම් ගැටලුවක් ඇසුමට හැකිවන්නේ සාදු නාදක් දුන්නොත් සෑම තුටුවන්නේ මදි මදි සාද්දේ මාට නම් නැහැ කන වැකුනේ මෙතරම් පිරිස ඇති තැන ඇයි ලාත වෙන්නේ තුසිතය වෙතට පින්වත හඬ රැව් දෙන්නේ නැවතත් ශබ්ද යෙන් සාදුය පවසන්නේ අන්නේම හයියෙන් සාදු කියන්න ඕනේ. යුද්ධෙත් නැති කඩුව පිනත් නැපෙන කොස් කරන්නද කියනවනේ. සාදු කියනදී කට මොකටද? හොඳයි. එහෙමනම් පින්වත්නි මරණය ගත්තාම උත්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. මේ ලෝකයේ යමක පින්වත්නි උපත ලබනවද? ඉපදෙන්නෙම මොකක් අරගෙනද? මරණي අරගෙනමයි. ඒක පින්වත්නි අවුරුදු කොච්චර කාලයක් ගිහිල්ලා හරි මැරෙනවද නැද්ද? මැරෙනවාම තමයි. එවනම් කල්පනා කරන්න පින්වත්නි ඔබත් මැරෙනවා අපිත් මැරෙනවා. ඔබ කවදා හරි පින්වත්නි මරණය මෙනෙහි කරලා තියෙයිද? සමහර නම් කියන මල ගෙදර දැක්කන් පස්සේ අනේ මම මරණය මෙනෙහි කරනවා කියලා. බස් එක යනකොට පින්වත්නි නේද? සුදු කොට ටිකක් දකිද්දි පොඩ්ඩක් ඔන්න කල්පනා කරනවා. ආයි මීටර 5ක් විතර ගියන් පස්සේ මේ සින්දු ඇහෙනකොට බස් එකේ ආයි මල ගෙදර අමතකයි. එහෙම තමයි. ඔබ මල ගෙදර ගියාට පස්සේ පින්වත්නි කොහොමද හැසිරෙන්නේ නේද? සියල්ල අවබෝධ වෙලා වගේ මිනිහ දිහා බලාගෙන ඉන්නේ. නමුත් ගෙදර ආවට පස්සේ තමයි තමන්ගේ හැටි තමන් දන්නේ. ඒක ඔක්කොම අමතකයි. නැති පින්වත්නි ඒ නිසා ප්‍රඥාවන්තන මරණය කියන දේ ඔබ අනිවාර්යෙන් වැඩි යුතුම දෙයක්. තමන් මැරෙන්නේ කොහොමද? තමන්මයි තීරණයක තමන්ගේ ඊළඟ ගමන පින්වත් මම කොහෙටද යන්නේ කියලා. ඒ කාටවත් තීරණය කරන්න බෑ. ඔබ කරන්නා වූ ක්‍රියා මත ඒක තීරණය වෙනවා.
එහෙමනම් මේ මරණය කියන දේ පින්වත්නි වඩන්න පුරුදු වෙන්න ඕනේ. ප්‍රඥාවන්ත වෙන්න මරණය පින්වත්නි වඩන්න පුරුදු වෙන්න. එහෙමනම් ඔන්න ජාති ජරා ව්‍යාධි මරණ. ඔය හතර දැන් ඔන්න අපිට පින්වත්නි ඔය හතර උරුමයිද නැද්ද? උරුමයි. අපිට උරුම වෙලා තියෙනකොට අපි මොකද්ද කරන්නේ? ඒවම උරුම වෙච්ච තවත් මිනිස්සු අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා පින්වත්නි. දැන් ළමයෙක් අම්මව අල්ල ගන්නකොට පින්වත්නි අම්මට જાතියක් තියෙනවද නැද්ද? තියෙනවා. අම්මා වයසට යනවද නැද්ද? වයසට යනවා. අම්මා ලෙඩ වෙනවද නැද්ද? අම්මා මැරෙනවද නැද්ද? මැරෙනවා. තාත්තව අල්ල ගන්නකොට තාත්තා පින්වත්නි જાතියක් තියෙනවද නැද්ද? තියෙනවා. තාත්තට පින්වත්නි තාත්තා වයසට යනවද නැද්ද? වයසට යනවා. තාත්තා ලෙඩ වෙනවද නැද්ද? තාත්තා මැරෙනවද නැද්ද? මැරෙනවා පින්වත්නි. අපිත් මැරෙනවා. අපි මොකද කරන්නේ පින්වත්නි? තව තව මැරෙන මිනිස්සු අල්ල ගන්නවා. අල්ලගත්තම දුකයිද සැපයිද? සැප කාට හරි තියනවද පින්වත්නි අල්ලගෙන? කාටවත්ම නැහැ. අල්ල ගන්නකොට පින්වත් සමහර දෙනා මේක සැපයි කියලා. නමුත් අවසානයේක පෙරලෙන්නේ මොකක් බවටද? දුකක් බවටම තමයි. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න ඔය ටික ටික බැඳීම් පින්වත්නි ලිහන්න පුරුදු වෙන්න. හොඳයි. එහෙමනම් ඔන්න ශෝකය. ඔබ පින්වත්නි ශෝක වෙනවද නැද්ද? ශෝක වෙනවා. ශෝක වෙන්නේ පෘථග්ජන පුද්ගලයා පමණයි පින්වත්නි. මොකද ධර්මයේ දන්නේ නැති නිසා. ආර්ථික ප්‍රශ්න නිසා වේවා. පෞල් ප්‍රශ්න නිසා වේවා. මොනවා හරි දෙයක් මත පින්වත්නි ඔබ ශෝක වෙනවා. දැන් ඔබ අල්ලගත්තා වූ බිරිඳක් පින්වත්නි ඔන්න සැමිය කරලා ගත්තොතින් සැමියා ශෝක වෙනවද නැද්ද? ශෝක වෙනවා. වෙනස පින්වත්නි අපි අල්ල ගන්නකොට කල්පනා කරන්න ප්‍රඥාවන්ත වෙන්න. ශෝක නොවන පරිදි කටයුතු කරන්න. හොඳයි. එහෙමනම් ඔන්න ඕක තමයි අපි කියන්නේ අනාර්ය පරිේශණය. මොකද්ද? හැමෝටම තේරුණාද? ප්‍රශ්නයක් එහෙම තියෙනවද? අහන්න පුළුවන් පින්වත්නි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනම් අහන්න. ඇයි මේ ලාමුන් මෙහෙ දැන් කැරකෙන්නේ සඳහම් ආසන විට නැහැ එය ගැලපෙන්නේ ළමයින් ළඟට ගෙන විත් බාන ආසන්නේ දෙමව්පියනි ඔබේ යුතුයකම කුත් වන්නේ දැන් අද වර්තමානයේ පින්වත්නි බණහන්න ආවට පස්සේ පවුල මෙනව බණහන්න අම්මා තාත්තා බණහනවා ළමයා සෙල්ලමේ එහෙම තමයි අම්මා තාත්තා වදයක් කරන ළමයා යවනවා ඒක හරිද පින්වත්නි නෑ හරිම දේ තමයි අම්මා තාත්තා ළමයා ළඟ තියාගෙන බණහන්න පුරුදු කරවන්න ඕනේ ඔබ පින්වත්නි අද ඔය පුරුද්ද ලබා නොදෙන දරුව තමයි අනාගතෙත් බණ ආසන්නේ ගෙදරක ගත්තොත් පින්වත්නි සිල් ගන්නෙන්නේ කවුද අම්මා විතර නැති පින්නාත් අපි ගත්තොත් ඉතින් අම්මා එනවනේ සිල් ගන්න. වෙන කවුරුත් ගෙදරින් එනවද සිල් ගන්න? නැහැ. දැන් අම්මා මැරිච්ච දවසට පින්නාත් එහෙනම් ඒ ගෙදරින් කවදාවත් සිල් ගන්න කෙනෙක් එනවද? ඒ ගෙදර ඉවරයි පින්නාත් සිල් ගැනෙන්න. එහෙම තමයි මේ අද වර්තමාන ස්වභාවය වෙලා තියෙන්නේ. නමුත් ඔබ පුරුදු කරන ඔබේ ළමයාට පින්නාත්නි දැන් බණ අහන්න ගියා හෝ වේවා කොහේ ගියත් දෙමාපිය මොකද ළමයව පින්නාත්නි පින්කමක දෙවන පැත්තකින් තියනවා. එහෙම නෙවෙයි ළමයට පුරුදු කරන්න ඕනේ බෑ. අද පුරුදු කරන දේ පින්වත්නි හෝ අනාගතේ ඔවුන්ගේ ළමයින්ට පුරුදු කරනවා. අද පින්වත්නි ඔබ පුරුදු නොකරන දේ ඔන්න අනාගතේ තමන්ගේ ළමයින්ට පුරුදු කරනවද? පුරුදු කරන්නේ නැහැ. ඒ නිසා බණ අහනකොට ප්‍රඥාවන්තව ළමයාත් ළඟ තියාගෙන ළමයාට පින්වත්නි බණ අහන අවස්ථාව හදලා දෙන්න. හොඳයි. එහෙමනම් පින්වත්නි ආර්ය පරිශ්‍රණය ගැන අපි සාකච්ඡා කරමු. ආර්ය පරිශ්‍රණය කියේ මොකද්ද? රහතන් වහන්සේලාගේ පරිේශණය. කාගේ පරිේශණයද? රහතන් වහන්සේලාගේ පරිේශණය. රහතන් වහන්සේලා පින්වත්නි මොකද කරන්නේ? උන්වහන්සේලා જાතියක් තියෙනවද නැද්ද? જાතියක් තියෙනවා. නමුත් જાතියේ ස්වභාව කොට ඇත්තේ උවද જાතියෙහි දෝෂ දැක. මොකක් දැකද? જાතියෙහි දෝෂ දැක, જાතියෙහි විපත් දැක
ඉන් මිදෙන්නා වූ නිවන සොයයි. මොකද්ද සොයන්නේ? නිවන සොයයි. එමනම් උන්වහන්සේට පින જાතියක් ඉපදිලා ඉන්නේ. රහතන් වහන්සේ නමක් වුණත් අම්ම කෙනෙක්ගේ පිනත් නිකුසෙන් ඉපදිලා ඉන්නේ. ඉපදුනාට ඉපදෙන කර්ම කරනවද? නැහැ. උන්වහන්සේලා පින්වත්නි මේ જાතියෙහි දුක හඳුර ගන්නවා. જાතියෙහි දෝෂ තේරුම් ගන්නවා. තේරුම්ගෙන ඉන් මිදෙන්නා වූ නිවන සොයනවා. මොකද්ද සොයන්නේ? නිවන සොයනවා. දෙවනුව ජරාව. ජරාව ස්වභාවකට ඇත්තේ වුවද ජරාවෙහි දෝෂ දැක. මොකක් දැකද? ජරාවෙහි දෝෂ දැක ඉන් මිදෙන්නා වූ නිවන සොයයි. දැන් රහතන් වහන්සේලා පින්වත්නි වයසට යනවද නැද්ද? වයසට යනවා. නමුත් ආය පින සසරට වැටෙන කර්ම කරනවද? නැහැ. ඒ ජරාවෙහි පින්වත්නි දෝෂ දැකලා ඒ විපත් දැකලා උන්වහන්සේලා මොකද්ද කරන්නේ? ඒකින් මිදෙන්නා වූ නිවන සොයනවා. මේ ආර්ය පුද්ගලයෝ පින්වත්නි සෝවාන්, සකදාගාමි, අනාගාමි වැනි සත්පුරුෂ පුද්ගලයෝ. තෙවනුව ව්‍යාධිය ස්වභාවකට ඇත්තේ නමුදු ව්‍යාධියෙන් තොර වූ ව්‍යාධිෙහි දෝෂ දැක නිවන සොයයි. රහතන් වහන්සේලා පින්වත්නි සෝවාන්, සකදාගාමි පුද්ගල ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙනවා. නමුත් ඔවුන් මොකද්ද කරන්නේ? නැවත පින ලෙඩ නොවන ආකාරයට ඉන් මිදෙන්නා වූ නිවන සොයනවා. මග සොයනකන පිනත් නිවන තමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ආරෂ්ඨාංග මාර්ග ගමන් කරමින් නැවත ඉපදීම පිනත් නැති කරලා දානවා. දැන් ඔබ කල්පනා කරන්න පින්වත්නි අපි ලෙඩ වෙන්නේ. අපි වයසට මැරෙන්නේ. මේ තුනම වෙන්නේ මොකක් නිසාද? ඉපදුන නිසා පින්වත්නි. ඉපදුනාම තමයි වයසට යන්නේ. ඉපදුනාම තමයි ලෙඩ වෙන්නේ. ඉපදුනාම තමයි මැරෙන්නේ. එහෙමනම් අපි නැති කරන්නේ මොකද්ද? ඉපදීමයි. ඉපදීම නැති කරන්න නම් පින්වත්නි මොකද කරන්න ඕනේ? ඉපදෙන කරන කර්ම රැස් නොකර ඉන්න ඕනේ. අපි මොකද්ද කරන්නේ? අද වර්තමානයේ බෞද්ධයෝ ගත්තන් පස්සේ පින්වත්නි බණ අහද්දිත් කර්ම රැස් කරනවා. ඒ කොහොමද? බණ අහන්නේ අවබෝධයෙන් නෙවෙයි. කය මෙතන, හිත පින්වත්නි එක ගෙදර. එහෙම ඉන්නවා. එක්ක හිත පින්වත්නි වැඩ පොලේ. ළමයි ගත්තන් පස්සේ එක්ක හිත පින්වත්නි ටීචර් දුන්න වැඩ ගැන හිතනවා. එහෙම බණ ගැන නෙවෙයි අවබෝධය තියෙන්නේ. ඒතකොට ඒ තුල කර්ම රැස් කරනවා. ඒ හැම කර්මයක්ම උපතකට පින්වත්නි හේතු වෙනවා. එහෙමනම් ඔන්න රහතන් වහන්සේලා මොකද්ද කරන්නේ? මරණයේ ස්වභාවකට ඇත්තේ නමුත් මරණයේ දෝෂ දැක, මරණයේ විපත් දැක මරණයෙන් වෙන්වෙන්නා වූ නිවන සොයනවා. අපිත් පින්වත්නි ඕක තමයි කරන්න ඕනේ. මොකද අපි කරන්න ඕනේ? ජාතිය තිබුණට ජාතියෙන් වෙන්න නිවන සොයන්න ඕනේ. වයසට ගියාට වයසට නොයනා වූ නිවන සොයන්න ඕනේ. ලෙඩ වුණාට යලින් ලෙඩ නොවන පින්වත්නි නිවන සොයන්න ඕනේ. මේ ආත්මරුණට යලිත් නොමැරෙන්නා වූ නිවන සොයන්න ඕනේ. දැන් ඔබ හොයනවද? හොයනවද? සමහරු තාම හොයන්න පටන් ගන්නේ නැහැ. බඩු ටික පැක් කරනවා. මේක ගමනක් ඉලිද පින්න ට්‍රිප් එකක් කියන්න. ඔබ පින්නත් මේක සොයන්න පටන් ගන්න යම් දවසකද ඉදාට තමයි නිවීමක් ඇති වෙන්නේ. නොසොයන තාක්කල්ම සසරේ පින්නත් දුවනවද නැද්ද? දුවනවා. ඔබ කල්පනා කරන දැන් ඔබ මේ ආත්මේ පින්නත් පෙර පිනකට මිනිස්සෙක් වුණාට ඊළඟ ආත්මෙත් මිනිස්සෙක් වේවිද? උනත් බෞද්ධයෙක් වේවිද? නෑ. එහෙම කියන්න බෑ පින්නත් ලේසියෙන්. මනුස්ස ආත්මය කියන්නේ අර කන කැස් බෑවා වියසිදුරෙන් ආස බලන වගේ කියන්නේ පින්නත්නි. මිනිස්සෙක් වුණා කියන්නකෝ. බෞද්ධයා වුණ දේ, බෞද්ධයෙක් වෙන දේ. කොච්චර මිනිස්සු ඉන්නවද? හැමෝම බෞද්ධයෝද? හැමෝම පන්සල් යනවද? හැමෝම බණ අහනවද? නෑ. ඔබ පින්නත් එහෙම කෙනෙක් වෙලා තියෙනවා. එහෙම වෙලත් අගේ නෑ නේද? අගයක් තියෙනවද? එහෙම කන්නම් පේන්නේ නැහැ. හිත ඇතුලේ තියෙනවද දන්නේ නැහැ. ඒක Taman තමයි දන්නේ පින්නාත්නි. Tamanට Taman විතරයි. අත්තාහි අත්තනෝනාතෝ කුතෝ පුත්තෝ කුතෝ දන. Tamanට පින්නාත්නි බුදුන් වහන්සේ වදාරන්නේ කොහොමද? Tamanට Tamanවත් නැති කල. මොන ධනයක්ද? මොන ළමයින්ද? ওই සමහර අම්මා තාත්තා හිතන් ඉන්නේ මට මගේ පුතා මෙහෙම සලකාවි. මට මගේ දුව මෙහෙම සලකාවි හිතනවා පින්නාත්නි. බණක් අහන්නවත් යන්නේ නැහැ. ගෙදරටම වෙලා එහෙම හිතාගෙන ඉන්නවා. මට මෙහෙම ධනයක් තියෙනවා. මගේ බැංකුවේ මෙච්චර කෝටි ගාණක් තියෙනවා. මෙට්ටේ පල්ලේ මෙච්චර ගාණක් තියෙනවා. නේද? රම්බාණ්ඩ මෙච්චර තියෙනවා. එහෙමයි පින්නත්නි. ඔය කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. Tamanට Taman විතරයි. අත්ත දීපා විහෙරත. Tamanට පින්නත්නි Taman මාලෝකයක් වන්න බුදුන් වහන්සේ වදාරන්නේ එහෙමයි. එහෙනම් ප්‍රඥාවන්ත වෙන ධහමේ හැසිරෙන පින්නත්නි. ධහම තුලයි නිවන තියෙන්නේ. ඔබ දහම හැසිරෙන තාක්කල්ම ඔබට සැනසීම තියෙනවා. දහමෙන් වෙනකොට පින්නත් මොකද්ද වෙන්නේ? ඒ විට ඔබට පින්නත් විපාකත් ලැබෙනවා.
සමහරු බාන ආසති පැහැදී මෙන් ඔන්න එන මුදු දොසක් පෙනෙනවා මෙහි දී අන්න අරහාමිනේ නිදි කිරණවා කොනේ අන්න ඔක්කොම කිරපු නිදි මල්ලට දාගන්න. දැන් වෙනත් නේ බනහන්නේදී මල්ලක් උස්සන් එන්නේ ඇයි? ඔය කිරණ නිදි දාගන්නයි. පොලේ යනවා වගේමනේ වෙනසක් නැහැ පින්නාත් නේ. ඇඳුම විතරයි වෙනස. නේද? ඔබට බනහද්දි නිින්ද යන්නේ ඇයි? බනහනකොට පින්නාත් නිින්ද යන්නේ හෝ කම්මැලි හිතෙන්නේ මොකද? හේතුවක් නැහැ නිින්ද යනව නේද? දැන් බනහද්දි නිින්ද ගියාට සින්දු හදි නිින්ද යනවද? දැන් මෙතනද බන නැතුව පින්නත් මියුසිකල් ෂෝ එකක් තිබ්බනම් ඔය ආච්චියම්මල නිදා ගන්නවද ඔහම? බලන්න තිබ්බ එතකොට තමයි අගේ නේද? ඉල්ලයට කැටෙනකන් නටන්නේ. ඒ මොකද පින්නත් වෙනස එහෙම වෙනසක් තියන්නේ ඇයි? ඔබට බනත් නිින්දනේ කවුරු නිසාද? කෙලෙස් නැමැති මායя නිසා. දැන් කෙලෙස් නැමැති මායя කැමති ඔබ සසරෙන් නිවෙනවට තව දුර දුවනවටද? දුර දුවනවට. දැන් බනහනම කියන්නේ නිවෙනවට. ඒකට මායя කැමතිද? අකමැති. ඔහු මොකද්ද කරන්නේ? බනහනකොට ඔබට මනසට පිනත් නිදිමත ගේනවා. කම්මැලිකම ගේනවා. ඇඟේ කැක්කුමක් ගේනවා. අර දහම දන්නේ තේ මොකද්ද කරන්නේ? නිින්ද ආපු ගමන් නිින්දට යනවා. කම්මැලිකම ආපු ගමන් කම්මැලි කියලා පිනත් නේ කත ඇරලා දානවා. හැබැයි ඔබට සින්දු හදිපින් නිින්ද නැති මොකද? ඒවේ කර්ම රැස් වෙනවා. තව පිනත් නේව සසර දුවන්න හේතු වෙනවා. එතකොට පිනත් කවදාවත් නිින්ද යනවද? නිින්ද යන්නේ නැහැ. දැන් ඔබ කැමතිම පිනත් නේ ෆිල්ම් එකක් බලද්දී ඔබට නිින්ද යනවද? නැහැ. ඒ වගේ මේ දහමනත් කැමති වෙන්න ඕන. බුදුන් වහන්සේ වදාරන්නේ මහණෙනි මේ චතුරාර්ය සත්‍ය කොපමණ ගැඹුරු වුණත් සත්පුරුෂයෝ මේක ආසාවෙන් සා කැමැත්තෙන් සා ප්‍රීතියෙන් අවබෝධ කරගන්න ඕනේ. කැමැත්තක් තිබුණොත් පමණයි පිනත් නේ හොඳින් බණහන්න පුළුවන්. ඔබ මෙතන කොච්චර පින්නත් නැවිලි හිටියත් ඔබට පින්නත් බනහන්න කැමැත්තක් නැත්නම් නිින්ද යනවා නේද? සමහර ඉන්නවා බනහන්නත් පිරිස් ඉන්නවා පින්නත් නේ. ඉන්නවා හාමුදුර වඩනකම් බලාගෙන ඉන්නවා. සමහර පින්නත් පන්සිල් ගන්න ඉන්නවා. සමහර මාතෘකාව කියනකම් ඉන්නවා. මාතෘකාව සෙට් නම් අහන්න නැත්නම් ඉතින් ස්ලීපින් තමයි. එහෙම ඉන්න පින්නත් අද වර්තමානයේ බෞද්ධයන්ට මාතෘකාවත් ගැලපෙන්න ඕනේ. තමන්ට හරියන්නේ නැත්නම් ඒක නිදියක කම්මැලිකම එක නැගිටලා යනවා. සමහර තින් වුණ හොඳින් බනහන අය තින්න මේ අතරේ අල්ප දෙනෙක්. ඔබත් වෙනොත් පිනත් හොඳින් බනහන අය. ඔබ කොච්චර මේ පැය ගණන් ඇහුවත් වැඩක් නැහැ මේ කන අවබෝධයෙන් අහනවනම්. අවබෝධයෙන් බනහන්න. දැන් බන මඩුවේ පින නිදාගෙන ගෙදරකින් නිදා ගන්න නැද්ද? හොඳටම නිදා ගන්නවා නේද? දැන් මෙතන බනහන්න තෝ ගෙදර ගිහින් බනහනවද? ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා බනහන්න ආවන් පස්සේ නොනිදා පින්නත් නිදි වර්ජිතව බණහන්න පුරුදු වෙන්න ඕනේ. ඒක දේශකයන් වහන්සේ කවරෙක් වුණත් බුදුන් වහන්සේගේ ධර්මය නම් දේශනා කරන්නේ අහන්න. අහලා පින්නත් දෙයක් ගන්න තියෙනම් ඒක ජීවිතේට අරගන්න. හොඳයි. ඔන්න බුදුන් වහන්සේ පින්නත් නියම දේශනා කළ වදාරනවා මෙහෙම. මහණෙනි මමද බෝධිසත්ව අවදීදී මොන අවදීයේද? බුදු නොවිච්ච අවදීයේදී. බෝධිසත්ව අවදීයේදී ජාතිය ස්වභාවකට ජාතියක්ම සෙව්වා. ඉපදිලා හිටියා ඉපදිච්ච මිනිස්සුම හෙව්වා. ජරාව ස්වභාවකට ඇත්තේ එවැනි මිනිස්සුන් මෙහෙව්වා. ව්‍යාධිය ස්වභාවකට ඇත්තේ එවැනි මිනිස්සුන් මෙහෙව්වා. මරණය ස්වභාවකට ඇත්තේ එවැනි මිනිස්සුන් මෙහෙව්වා. හෙව්වද නැද්ද? හෙව්වා. නමුත් නැවත වදාරන මෙහෙම. එසේ වුවද මේ බුදු වන ආත්ම භාවයේදී මා විසින් ඒ දුකක් බව තේරුම්ගෙන මොකක් බවද? දුකක් බව. කියන්නේ සතර පිටනේ දකින පින්නාත්නි මහල්ලේ ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් දැක්කා. දැකලා දෙමව්පියන් හඬද්දි බිරිඳ හඬද්දි භද්‍ර යෞවනව වැඩ ඉන්නකොට හිස ගැස් බාලා කහවත් පොරවගෙන මෙන්න පිනත් නිවන සොයන්න පෙළඹුණා. ඒ කියන්නේ පිනත්නි බුදුන් වහන්සේත් බෝසත් අවදියේදී මොකද කරේ? ජාතිය ස්වභාවකට ඇති මිනිස්සුම හෙව්වද නැද්ද? හෙව්වා. නමුත් ඒක උන්වහන්සේ දුක තේරුම් ගත්තා. මොකද තේරුම් ගත්තේ? දුක තේරුම් ගත්තා. මේකට මම නිවීම හොයන උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා.
එහෙම කරගෙන ඔන්න දැන් පින්නත් උන්වහන්සේ ධම හොයාගෙන යනවා. යනකොට උන්වහන්සේට පින්නත්නි ගුරුරු දෙපළක් හම්බ වෙනවා. කවුද හම්බෙන්නේ? කවුද ගුරුරු දෙන්න? ආලාර කාලාම සහ බොහොම හොඳයි. පින්නත් එකටම හම්බෙන්නේ ආලාරකාරාම ගුරුතුමා. එතුමා ගාවට ගිහිල්ලා ආවතේව කරගෙන ඔන්න මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට පින්නත්නි එතුමාගේ දහම ප්‍රයෝගී වෙන්නේ ආකින් චඤ්ඤායතන දක්වා පමණයි. මොකටද? ආකින් චඤ්ඤායතන දක්වා ඉගෙනීමට පමණ එතුමාගේ දහම ප්‍රයෝගී වෙන්නේ. ඒ කියන්නේ බඹලොව යන විතරයි. නිවීමක් තියෙනවද? නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මෙහෙම. මාහටද ප්‍රඥාව ඇත, ගුරුතුමන්ටද ප්‍රඥාව ඇත. ගුරුතුමන්ටද සිහිය ඇත, මාහටද සිහිය ඇත. ගුරුතුමන්ටද වීරිය ඇත, මටද වීරිය ඇත. එහෙමනම් මෙතන නිවීමක් තියෙනවද? නැහැ. සම වෙන්න බෑ පින්නත්නි කවරෙක්ටවත්. උන්වහන්සේ තේරුණ මිදෙනවා. ඊට පස්සේ දෙවනුව හම්බෙන්නේ කවුද? උද්දකරාම පුත්‍ර ගුරුතුමා හම්බෙනවා. එතුමා ගාවතන පින්නත්නි අවතේව කටයුතු කළා මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නවා. ඒ දහමේ තියෙන්නේ මොකද්ද? නේව සංඥා නා සංඥායතන දක්වා පමණයි. ඒත් බඹලෝ යන්න විතරයි පින්නත්නි. ආය කල්පනා කරනවා. ගුරුතුමන්ටද ප්‍රඥාව ඇත, මටද ප්‍රඥාව ඇත. ගුරුතුමන්ටද සිහිය ඇත, මටද සිහිය ඇත. ගුරුතුමන්ටද වීරිය ඇත, මටද වීරිය ඇත. මෙතනත් නිවීමක් තියනවද? නැහැ. ඔන්න පින්නත් නොක්කකින් මිදිලා තනි මාර්ගයට වැඩම කරා. මධ්‍යම ප්‍රතිපදාවට මොන ප්‍රතිපදාවටද? මැදුම් පිළිවෙතට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න පින්නත්නි මේ මාර්ගය යනකොට තමයි උන්වහන්සේ දා වෙසක් පුන් පොහොය දවසක උතුම් බුද්ධත්වයට පත් උනේ. මොකටද පත් උනේ? බුද්ධත්වයට. බුදු වුණා පස්සේ පින්නත්නි බුදුන් වහන්සේ දැන් උන බලනවා මම ධර්ම දේශනා කරන්නේ කාටද කියලා. බලද්දි පින්නත් උන්වහන්සේ දකිනවා මෙහෙම. මා විසින් මෙය අවබෝධ කරන ධර්මය බොහෝ සෙයින් ගැඹුරුය. කොහොමද පින්නත්නි? බොහෝ සෙයින් ගැඹුරුය. තර්කයෙන් බැසගත නොහැක. ඊතා සියුම්ය. නමුත් ප්‍රණීතය. ප්‍රඥාවන්තර ගෝචර කරගන්න පින්නත්නි සාමාන්‍ය සෙනෙ මේක අවබෝධ කරගන්න බෑ. උන්වහන්සේත් බකිනවා ඒ වෙනකොට මිනිස්සු රාගය, ද්වේෂය, මෝහය මේ වැනි පිරිපුන් වෙලා තමයි ඉන්නේ. බුදුන් වහන්සේ කල්පනා කරනවා මා විසින් මේ ගැඹුරු දහම මොවුන්ට වෙහෙසලා දේශනා කරහොත් ඔවුන් මේක අවබෝධ කරගන්න නැත්නම් මට කලන්තයක් තමයි ඇති වෙන්නේ. මොකක්ද ඇති වෙන්නේ? කලන්ත ස්වභාවයක් එනවා. එනිසා උන්වහන්සේ දහම් දේශනා කිරීමට මැලි වුණා. මොකද උනේ? දහම් දේශනා කිරීමට කම්මැලි වුණා බුදුන් වහන්සේ. ඕක දකිනව කවුද මේ විදිහ දකින්නේ පින්නත්නි? ඔය චේතනාව කවුද දකින්නේ? සහම්පති බ්‍රහ්ම රාජයා. යෝධ පුරුෂයෙක් පින්නත්නි තාමත් වේගකින් කරනවනේ. ඒ හා සමාන වේගකින් බුදුන් වහන්සේ කරන එතුම එනවා. ඇවිල්ලා වන්දනා කළ කෙනා භාගතුන් වහන්සේ බුදුවරයන් වහන්සේ නමක් බුදු වෙලා දහම් දෙසීමට මැලි කරන්නේ නම් ඒ ලෝක සත්‍යයේ විනාශයට හේතුවකි. ඒ නිසා ප්‍රඥාවන්තයෝ ඉන්නවා. ඔවුන්ට හිතසොපින දහම් දේශනා කරන්න බුදුන් වහන්සේට ආරාධනා කරා. මොකද ආරාධනා කරන්නේ? ධර්මයේ දේශනා කරන්න කියලා. දැන් ඔබ කල්පනා කරන්න පින සහපති වගේ ආරාධනා නොකලේ නම් ධර්මයක් දේශනා කරනවද? නැහැ. හොඳයි. ඔන්න පින බුදුන් දැන් බලනවා මෙහෙම. එසේනම් මම එකටම කාටද බණ දේශනා කරන්නේ? කවුද දකින්නේ පින්නත් එකටම? ආලාර කාලාමයන් දකිනවා. නමුත් පින්නත් දේවතාවක් ඇවිල්ලා කියන එතුමා දින කීයකට කලින් මිය ගිහලා තියෙන්නේ? දින 7කට කලින් මිය ගිහිල්ලා. ඔන්න එතුමාට දේශනා කරන්න බෑ. දෙවනුව දකින්නේ කවුද? උද්දකරාම පුත් ගුරුතුමා. එතුමත් පින්නත්නි ඊයේ රාත්‍රියේ මිය ගිහිල්ලා. එතුමාටත් බෑ. ඔන්න තීරණය කරලා ඊටස කාටද? පස්වග තවුසන්ට පස්වග මහණුන්ට ධර්ම දේශනා කරන්න තීරණය කරා. ඔන්න දැන් වඩින 25 නේ බලා. ඔය වඩිද්දී උපක නැමැති පින්නත්නි ආජීවකෙක් හම්බ වෙනවා. කවුද හම්බෙන්නේ? උපක ආජීවකයා. එතුමා පින්නත්නි බුදුන් පහසට දැකලා අහනවා ඔබ වහන්සේ කවරෙක්ද? ඔබ වහන්සේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ අනුගමනය කරන්නේ කාගේ දහමක්ද? බුදුන්සේ කියනවා අර මම කලින් කියපින සබ්බා බිබූ සබ්බ විදූහමස්මි. සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ. සබ්බං ජහෝතං හක්කේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍ය. මා විසින් සියලු ක්ලේශය ප්‍රහාණය කරන ලද්දේය. තෘෂ්ණාව දුරු කරන ලද්දේය. එනිසා බුදුන් වහන්සේ කවුද? කියනවා බ්‍රාහ්මණය මම බුද්ධ වෙමි.
මට ගුරුවරයෙක් නොමැත. බුදුන් වහන්සේ ගුරුවරයෙක් ඉන්නවද පින්වත්නි? ගුරුවරයෙක් නැති නිසානේ පින්වත්නි උද්දකරාම පුත්‍රයන්ගෙන් වෙන් වුනේ නේද? එතුමා හා සමානස උන්වහන්සේ ඉතින් වෙන් වුණා. දැන් කියනවා මට ගුරුවරයෙක්ද නොමැත. මා විසින් මේ දහම් දේශනා කරන්න මේ වඩින ඔන වන්දනා කළ යනවා පින්වත්නි. බුදුන් වහන්සේ අනතුරු ඕන්න දැන් වඩිනවා ඉසිපතනයට. වැඩම කරාට පස්සේ ඔබ දන්න විදි කතාව නේද පින්වත්නි? උන් කතාව වෙන බුදුන් වහන්සේගේ පාසියුරු පිළිගන්නේ නැහැ. පාදෝවණය කරන්නේ නැහැ. තුන් සිවුරු පිළිගන්නේ නැහැ. ඔනම කතාව වුණාට අවසානයේ මොකද්ද වෙන්නේ? ඉබේ මේ ටික සිද්ධ වෙනවා. කෙනෙක් ගිහලා තුන් සිවුර පිළිගන්නවා. කෙනෙක් ගිහලා පාදෝවණය කරනවා. කෙනෙක් ආසනය පිළිගන්නවා. ඔන්න පින්වත්නි බුදුන් වහන්සේගේ ආශ්චර්යය. බුදුවරයෙක් කියන්නේ සාමාන්‍ය කෙනෙක්ද? බුදුන් වහන්සේ නමක් කියන්නේ පින්වත්නි මේ ලෝකෙ එතෙක් මෙතෙක් පහළ වෙච්ච ආශ්චර්යවත්ම ශාස්ත්‍රඥ වහන්සේ නමක්. උන්වහන්සේ හා සමාන වෙන්නේ තවත් උන්වහන්සේ හා සමාන බුදුවරයෙක් පමණයි. එකවර පින්වත්නි ලෝකෙ බුදුරු දෙනමක් පහළ වෙනවද? නැහැ. එහෙමනම් බුදුන් වහන්සේ කෙනෙක් පිළිපිනත් යමෙකු සැකයක් ඇති කරගන්න නම් ඒක මන යෝග්‍ය වෙනවද? නැහැ. බුදුන් වහන්සේ නමක් කියන්නේ පින්වත්නි සැකපල කරන කෙනෙක් නෙවෙයි. බුදුන් වහන්සේගේ ධහම නිර්මලයි නම් අද වර්තමාන පින්වත්නි මිනිස්සු ධහම නෙවෙයිනේ හොයන්නේ. බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා නෙළුම්මල් 7ක් උඩින් ගියාද? ඉපදිච්ච ගමන් කතා කරේ කොහොමද? ඕනේ පින්වත්නි කතා වෙන්නේ නේද? නමුත් පින්වත්නි ඔබ කල්පනා කරන්න මෙහෙම. අපි උදාහරණයක් ගමු. ඔන්න පින්වත්නි අඹ ගහක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? අඹ ගහක්. අඹ ගහක වටිනාම දේ මොකද්ද? අන්න සමහර අඹ කොළලු පින්වත්නි. අඹ කොළත් වටිනා ඉන්නවද? අඹ ගහක පින්වත්නි වටින්නෙම අඹ ගෙඩිය. මොකද ඒක පින්වත්නි පැණි රහයි. දැන් අපි අඹ ගෙඩිය කනවා. කෑවට පින්වත්නි ඒක පැණි රහයි. ඔබ කවදාවත් හොයලා තියෙයිද ඔය අඹ ගෙඩියේ පැණි රහ උනේ කොහොමද කියලා? අඹ ගෙඩිය හැදෙන්නේ අඹ ගහේ. අඹ ගහ හැදෙන්නේ කාර්කශ පොළවේ. පොළව පැණි රහයිද? පැණි රහ නැහැ. අඹ මුල් පැණි රහයිද? අඹ පින්වත්නි අරටුව පැණි රහයිද? අඹ පොතු පැණි රහයිද? අඹ කොළ පැණි රහයිද? කාලේ බලලා නැතුව ඇති නේද පින්වත්නි? කොහොමවත් පැණි රහ නැහැ. අඹ ගෙඩිය පමණයි පැණි රහ. දැන් පින්වත්නි ඔබ හොයලා තියෙද එහෙම මේක පැණි රහ වුණේ කොහොමද කියලා? අපි පින්වත්නි හොයන්න කාලා දානව නේද? අපිට අපි කන පළතුරක රස නිර්ණය කරන්න බැරි නම් පින්වත්නි ලෝකයේ උතුම් සතරවංශයක අපිට ගුණ හොයන්න පුළුවන්ද? පෘථග්ජන අපිට පින්වත්නි කවදාවත් මේක හොයන්න බෑ. ඒ නිසායි කියන්නේ බුදුන් වහන්සේ ඉපදිතන හෝ වේවා. උන්වහන්සේගේ රුව හෝ වේවා. උන්වහන්සේගේ ගමන් විලාසය හෝ වේවා මුකුත් නෙවෙයි. වැදගත් වෙන උන්වහන්සේ දේශනා කරපු දහමයි. ඒ තුල නිවීම තියෙන එච්චරයි පින්වත්නි. ඒක තමයි ඔබ අපි දෙගොල්ලම හොයන්න ඕනේ කැපවීමෙන්. එහෙමනම් ඔන්න බුදුන් වහන්සේ දේශනා කරනවා පළමු ධර්ම දේශනාව. දහම් දේශනාව දේශනා කිරීම පින්වත්නි අවසානයේ වදාරනවා මෙහෙම. මහණෙනි වැද්දෙක් විසින් අටවක උගුලක් තියෙනවා පින්වත්නි. මොකද තියෙන්නේ? ඔන්න උගුලක් තියෙනවා. මේකේ මුවෙක් පැටලෙනවා. මොකෙන්ද පැටලෙන්නේ? ඔන්න මුවෙක් පැටලෙනවා පින්වත්නි. මුවෙක් පැටලුනොත් ඔන්න වැද්දාවට පස්සේ මොකද්ද ඔහු කරන්නේ? වැද්දට කැමති දෙයක් කරන්න පුළුවන්. එක්ක මුව ඇතිදෙලි කරන්න පුළුවන්. එක්ක මුව මරන්න පුළුවන් නේද පින්වත්නි? වැද්දට තමයි ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙමනම් අපිත් පින්වත්නි හරියට ඒ වගේ තමයි. වැද්ද කියන්නේ මාරයට. මෝ තමයි පින්වත්නි අපි. උගුල තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය. අපි පින්වත් දැන් ඔබගේ ඇහැ සංවරයිද? ඔය පින්වත්තුන්ගේ ඇහැ සංවරයිද? සංවරය වගේ පින්වත් උත්තර දෙන්නේ නැති එකනේ. ඔබ ගැහෙන ඔබ හොඳ රූප විතරමද බලන්නේ? හොඳ වගේම අනිත් පැත්තෙන් නරක රූපත් බලනවා. ඔන්න එහෙනම් ඇස අසංවරයි. අපි පින්වත්නි රූප බලන්නේ කොහොමද? ඇහත් තිබ්බ බලන්න අපිට රූප බලන්න පුළුවන්ද? එහෙනම් කොහොමද බලන්නේ අපි? මට කියලා දෙන්න බලන්න පින්වත්නි රූප බලන විදිය. කොහොමද අපි රූප බලන්නේ? ඇසක් තියෙන්න ඕනේ, ඒක නිරෝගී වෙන්න ඕනේ. රූපයක් තියෙන්න ඕනේ, රූපය අඳුර ගන්න චක්කු විඥාණය තියෙන්න ඕනේ. එහෙම නෙවෙයිද? එහෙම තමයි පෙන්නන්නේ. රූප අඳුර ගන්න අපි එහෙමනේ. ඇස, රූපය, චක්කු විඥාණය. අපි කොහොම හරි රූප අල්ල ගන්නවද නැද්ද? කැමති රූප අල්ල ගන්නවා. අනේ හරි ෂෝක් කියලා තමයි පටන් ගන්න නේද? එහෙම කරලා පෙන්නත් සමහර අය රූප අල්ල ගන්න, තමන් කරගන්න මිනී මරනවා. නේද පින්වත්නි? බොරු කියනවා, කේලම් කියනවා, හොරකම් කරනවා, අසමගිය ඇති කරනවා. කොහොම හරි ලං කරගත්තාන් පස්සේ පින්වත්නි ඒ සැනසීමක් තියේද? ඒ සැනසීමක් නැහැ. ඒක තමයි සසර හැටි පින්වත්නි.
ලං කරගන්න කම්ම දුක. ලං කරගත මීටත් වඩා දුක. එනිසා මේ බැඳීම් පින්නත් දුකයි කියන නැත්නම් මේක සැපයි කියනනේ බුදුන් වහන්සේ. බැඳීම් හරි පින්නත් දුකයි. ඔන්න එහෙමනම් ඇස අසංවරයි. කන. ඔබ පින්නත් කන සංවරයිද? සෝත විඥානය ඔබේ සංවරයිද? ඔබගේ කනෙන් ඔබ පින්නත් හොඳ ශබ්ද විතර දහන්නේ. හොඳ සහ නරක දෙකම ඔබ අහනවා පින්නත්. හොඳ සහ නරක දෙකම කියනවත් එක තමයි නේද? හොඳත් කියනවා අනිත් පැත්තෙන් නරකත් කියනවා පින්නත්. නමුත් අපි කැමති හොඳ අහන්න විතරයි. අපේ ගැන කාටද පින්නත් ප්‍රශංසාවක් කරනවා නම් අපි හොඳක් කියනවා නේද පින්නත්? පැය ගාණක් හරි අහගෙන ඉන්නවා. වැරද්දක් කිව්වොත් මොකද කරන්නේ? ගහලා හරි පන්නනව නේද? මගේ වැරදි කියන්න. එහෙම නේද පින්නත් අපි කියන්නේ? ඒක තමයි මේ මානය කියන දේ පින්නත් අපේ සිතේ පවත්නාව. මානය කියන දේ ගත්තාම බුදුන් වහන්සේ වදාරන්නේ මෙහෙමයි. රහත් වෙන පුද්ගලයෙක් අවසානයේ පින්නත් දුරු කරන්නේ මොකද්ද? මානය. සමහර රහතන් වහන්සේලා පින්නත් රහත් වෙලත් සල්ප කාලයක් තියෙනවා මේ මානය කියන දේ. රහත් වෙලත් පින්නත් පොඩි කාලයක් මේ මානය කියන දේ තියෙනවා. දැන් එහෙමනම් අපේ මානය කොහොමද පින්නත් නේද? ඔය හිතේ ඇතුලේ තියෙන මානය පින්නත් Taman ගැන ඇඟේ වදින්න බෑ කෙනෙක්. තමන්ගේ දෙයක් නිමේෂයකට අහන්න නැතුව ගන්න බෑ. ඒක තමයි පින්නාත්නි ස්වභාවය. ඔය මානෙ නැමැති පින්නාත්නි කොඩිය අපි බිම හෙලන්න ඕන නිවන් දකිනවා නම්. එහෙමනම් ඔන්න කනත් අසංවරයි. ඇස කන නාසය. ඔබ පින්නාත්නි ඔය සුවඳ ආග්‍රහණය කරනකොට හොඳ සුවඳක් තමන්ගේ සුවඳ වගේම පින්නාත්නි අනුන්ගේ සුවඳ අපි ආග්‍රහණය කරනවද නැද්ද? ඔබ අහලා තිබෙනත් පුෂ්පගන්ධ ජාතකය නේද? හරි ලස්සන ජාතකයක්. අර මල් සුවඳක් ගන්නකොට කියන්නේ සුවඳ හොරා කියලා. ඒ කියන්නේ පින්වත් මේ ලෝකේ සත්පුරුෂය වනාහි පොඩි දේ කරත් ලෝකයට පේනවා. වැරදි කරන කෙනා පින්වත් එහෙම හැමදාම වැරදිනේ කරන්නේ. ඔහු ලෝකෙට වැඩිපුර පේනවද? ඔහු පින්වත් හොඳ කරත් ගණන් ගන්නෙ නැහැ. ඇයි හොරා කියලාමනේ කියන්නේ පින්වත් නේද? හැබැයි මේ ලෝකේ සත්පුරුෂයෙක් පොඩි හෝ වැරද්දක් කරොත් පින්වත් මේක විශාලව ලෝකයට පේනවා. එනිසයි හැම වෙලාවකම අපි පින්වත්නි කායන වාචාය සංවරෝ සාදු කයෙන් වචනෙන් මනසෙන් මේ තුදෙරින්ම පින්වත්නි පුළුවන් තරම් සංවරය වෙන්න ඕනේ. ඒක පන්සලේදී විතරක් නෙවෙයි. ගෙදරදිත් එහෙමයි. වැඩපොළේදීත් එහෙමයි. කන්න ගියාමත් එහෙමයි. නාන්න ගියාමත් එහෙමයි. ගමනක් ගියාමත් එහෙමයි. එක තැනකට නෙවෙයි. ඒක ඔබේ ජීවිතේ පින්වත්නි ඉපදුණු දා සිට මරණය දක්වාම එකම විදිහකට තියෙන්න ඕනේ. ඇස කන නාසය දිව. දිව ගත්තාන් පස්සේ වෙන රහ හොයන එක නම් එපා වෙන්නේ කවදාවත්ම නේද? දැන් ඔබට කණේක එපා වෙලා තියෙද කවදාවත් පින්නත්නි? ඔය කියනවා මට නම් මේ පෞල් ජීවිතේ එපා වෙලා කියනවා. ළමයින්ගේ වැඩ එපා වෙලා කියනවා. මහත්යකට එපා වෙලා කියනවා. කවදාවත් කෑම එපා වෙනවද? එහෙම කියලා තියෙද කවදාවත් පින්නත්නි? මට මේ කණේක එපා වෙලා තියෙ කියලා තියෙද කවදාවත්? කවදාවත් කියන්නේ නැහැ පින්නත්නි. මැරෙද්දිත් ටොපියක් හරි කට දාගත්තයි බලන්නේ. එච්චර පින්නත්නි මේ දිව කියන දේ රහට ගිජු වෙලා තියෙන්නේ. ඔය ආච්චම්ලෙන් පින්නත්නි කැමති කෑම ඔය කියන්නේ. එහෙම නේද? ළමයිතුත් එහෙමයි වයසකයත් පින්නත්නි එහෙමයි. දැන් ඔබ ඔන්න මෙහි ඉඳලා පින්නත්නි හිතන කතරගම යනවා කියලා වඳින්න. ඔන්න බස් එකකින් යනවා හැමෝම. යද්දි කෑම කන කඩේකින් නවත්තනවා. ඔන්න හැමෝටම ෆීඩ් කෑම ටික පින්නත්නි. රහයි ගාහට පින්නත් බඩ පිරෙන්න තියෙනවා. ඔන්න එනවා. ආයෙ පින්නත්නි අවුරුද්දකින් හරි ගියෝතින් ඔබට ඒ කඩේ මතක තියෙනවද නැද්ද? ඒ මතක තියෙන පින්නත් නම නිසාද? රස නිසා. ඒ කියන්නේ මේ දිව පින්නත්නි රහක් අල්ලගත්තොතින් අමතක වෙන්නේ නැහැ ලේසියකට. දැක්ක සැනින් පින්නත්නි මෙතන කියලා ඒක අඳුර ගන්නවා. මේ දිව නිසා මේ රස නිසා පින්නත්නි සස්සේ රැවිදින්න ප්‍රධානම හේතුව තමයි මේ රසට ගිජීම පින්නත්නි. එහෙමනම් ඔන්න දැන් දිවත් සංවර නැහැ. ඊට පස්සේ ඇස කන නාසය දිව ශරීරය. ශරීරයේ පින්නත්නි කොහොමද ඉතින් එහෙමනම් අසංවරයි. ඔබ කැමති සැපපාස ස්පර්ශ කරන්න පින්නත්නි මට සිලටු පැහැපත් දෙක ගන්න අපි හැමෝම කැමතියි. හැබැයි කවුරු හරි කෙනෙක් පින්නත්නි වීදුරු කඩු අතුල්ලුවොතින් ගහලා හරි පන්නන මොකද පින්නත්නි අපිට ඒක වේදනයි. එහෙමනම් ඔන්න දැන් අපි පින්නත්නි උගුල නැමැති මේ පංචේන්ද්‍රියට අහු වෙනවනම් අපිතර මුවා වගේම තමයි. මායයට අහු වෙනවා. මුවා පින්නත්නි වැද්දට අහු වුණා. අපි මායයට අහු වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? මායя කැමති දෙයක් කරනවා. හැබැයි අර මුවා පින්නත්නි ප්‍රඥාවන්තව උගලටස් නොවි හිටියොතින් වැද්දට අහු වෙනවද? අහු වෙන්නේ නැහැ. අපිත් එහෙමනම් ඇස පාලනය කරගත්තොත්, කන පාලනය කරගත්තොත්, ඇස කන නාසය දිව ශරීරය පංච ඉන්ද්‍රියම් පාලනය කරගත්තොත් පින්නත්නි අපිත් මායයට අහු වෙනවද? අහු වෙන්නේ නැහැ පින්නත්නි. ඒ නිසා මායයෙන් බේරෙන කටයුතු කරන්න.
දැන් එහෙම කටයුතු කරනවද? ඒක පින්වත්නි හිතින්ම තමයි කරන්න ඕනේ. කැතිපුල වරගෙන බෑ මාරේ දිගහගෙන බලාගෙන ඉන්න බෑ පින්වත්නි. ඒක Taman හිතින්ම ශක්තිමත් වෙන්න ඕනේ. ඔබ මේ ධර්ම ශ්‍රවණය කරලා දානි පූජා කළ මේ හැමදේම බලාපොරොත්තු වෙන නිවනනේ. නිවන් දකින්නකොට එහෙමනම් ඔය හැමදේම පහු කරන්න ඕනේ පින්වත්නි. මායාවේ බැම්මෙන් මිදෙන්න ඕනේ. බුදුන් වහන්සේ වදාරන්නේ යම්කු සෝවන් වෙනවද පින්වත් ඔහු මායාවේ හැට වැලි ගහපු කෙනා. අපි වැලි ගහන්නේ පින්වත් මායාවේ ඇස් වලට නෙවෙයි නේද? අපි වර්තමාන මිනිස්සු වැලි ගහන්නේ. ඒ නිසා පින්වත්නි ප්‍රඥාවන්ත වෙන්න. මේ දහම පින්වත්නි අවබෝධ කරගන්න අමාරුම දේ සෝවාන් වෙන එකද, සකදාගාම වෙන එකද, අනාගාමීට රහත් වෙන එකද? මොකද පින්වත්නි අමාරුම දේ ඔබට මේ හතරෙන් ඔබට අමාරුම දේ මොකද්ද පින්වත්නි? රහත් වෙන එකලු. අමාරුම පින්වත්නි සෝවාන් වෙන එකයි. පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලංවරං. මේ ලෝකයේ පින්වත්නි සක්දේව රජුණට වඩා වටිනවා. දිව්‍ය ලෝකයට වඩා වටිනවා පින්වත්නි සෝවාන් වෙන එක. සෝවාන් නම් පින්වත්නි කොහොමත් ස්ථිරයි නිවන කියන දෙය. ආත්ම හතය පින්වත්නි අපි ජීවත් වෙන්නේ ඒකත් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම. එහෙමනම් සෝවාන් වෙර වීර්ය කරන්න පින්වත්නි ඒකට නම් ඉතින් දහමේ හැසිරෙන්න ඕනේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධහමේ හැසිරෙන්න බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේම රකින්නවා. එනිසා පින්වත්නි හැම වෙලාවකම බණ අහන්නාම පස්සේ විතරක් නෙවෙයි. සුදු ඇඳගත්තාම විතරක් නෙවෙයි. පන්සල් ආවම විතරක් නෙවෙයි. හැම වෙලාවකම පින්වත්නි හිතින් ශ්‍රද්ධාවන්ත වෙන්න. හිතින් ගුණකරුක වෙන්න, ධහමේ හැසිරෙන්න. මගේ නායකහර පාපිනත්නි මට දෙන අවවාදය ඒක තමයි. මම ධර්මයේ දේශනා කරනවා වගේම ප්‍රායෝගික වෙන්න ඕනේ පින්වත්නි. ඔබත් ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම ඔළුව මඩල මදි පින්වත්නි. තේරෙන වගේ තමයි මෙතනින් යන්නේ. ගියාන් පස්සේ පින්වත්නි මේක අමතක වෙන්න බෑ. හොඳ කෑමක් එහෙම හම්බෙච්ච ගමන් බණ අමතකයි. දැන් අද රැට හොඳ කෑමක් ආවොත් පින්වත්නි සූත්‍රේ නමවත් මතක හිටින එකක් නෑ. එහෙම වෙන එකක් නෑ නේද? නෑ. ඔබ පින්වත්නි කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. ඔය අහන බණ මෙනෙහි කරන්නේ නැත්තම්. ඔබ පින්වත්නි බණ 1000කට අහුවත් වැඩක් නැහැ එක මෙනෙහි කරන්නේ නැත්නම්. ඒකේ ප්‍රතිඵලයක් නැහැ. නමුත් ඔබ පින්වත්නි අහන එක බණක් හරියටි ඔබ මෙනෙහි කරනවා නම් ඒක නිවන් දකින්නේ. ඒ නිසා අදවත් පින්වත්නි දැන් ඔබ මෙතෙක් බණ අහලා තියෙනවා. මේ උපාසකම්මල එහෙම අවුරුදු 80 75 ඉන්නව නේද? ඔය උපාසකම්මලා උපාසක මහතුරු තමන්ගේ ළමා කාලෙත් බණ ඇහුවා. තරුණ කාලෙත් බණ ඇහුවා. මැදි වයසේ බණ ඇහුවා දැනුත් බණ අහනවා. ඔය කොච්චර බණ ඇහුවත් අඩුව මොකද මේ සෝවාන් වෙලා නැත්තේ? හරනම් රහත් වෙලා පිනත් ඉන්න ඕනේ නේද? මොකද අඩුම සෝවාන්වත් නොවෙන්න හේතුව. හේතුව තමයි ඔය අහන එක බණක්වත් මෙනෙහි කරන්නේ නැහැ කවදාවත්. අහගෙන යනවා. නමුත් මෙනෙහි කරන්නේ නැහැ. ඒ නිසා පින්නත්නි මෙනෙහි කිරීම තුලමයි නිවන තියෙන්නේ. ඔබත් එහෙමනම් අද මේ ශ්‍රවණය කරව බණ පින්නත්නි මෙනෙහි කරන්න ගෙදර ගිහිල්ලා. නිදා ගන්න වෙලාවක් හරි තියලා නිදා ගන්නට පහක් හරි තියලා මොනවද පොඩි හාමුදුරු දේශනා කරේ? මොකද්ද මේ ආර්ය පරිශන අනාර්ය පරිශන කියන්නේ? මොකද්ද ජාතිය කියන්නේ? මොකද්ද ජරාව කියන්නේ? මොකද්ද ව්‍යාධිය කියන්නේ? මොකද්ද මරණය කියන්නේ? ඕක තේරෙනවා කියන්නේ පිනත් නිවන් දකින්නවා හා සමානයි. මොකද දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්නවා කියන්නේ පිනත්නි නිවීම නැති කරනවා. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න, ධහමේ හැසිරෙන්න. හොඳයි. එවන හැමදිනම සාදුනාදයක් පවත්වමු. හැමෝම හොඳින් බණ ඇහුවද? නිදාගත්ත ඇහැර. දැන් ගෙදර ගියන් පස්සේ අහයි පින්නත් උන්ට කියලා දෙන්න. දැන් ඔබ පින්නත් බණ අහනකොට ඔබ දන්නවද ධර්ම ශ්‍රවණේ ආනිසංස? ඔච්චර පින්නත් බණ අහන්නෙනවා. දන්නවද බණ අහන්නේ ආනිසංස? බුදුන් වහන්සේ පින්නත් ප්‍රධානසං ආනිසංස 5ක් දේශනා කරනවා. අසුතං සුනාති. ඒ කියන්නේ නොයසෝදී අහන්න ලැබෙනවා. දැන් ඔබ අද මේ සූත්‍රය අහලා තිබුණේ නැහැනේ කලින්. ඔන්න පින්වත් ඥානසංස වශයෙන් ඔබට අද අහන්න ලැබුණා. ආයේ සුතම් පරියෝදපේති. අහපු අයගේ නැවත අහන්න ලැබෙන. දැන් අහපු කෙනෙක් හිටිනම් පින්නත් ඔහුගේ මතකේ ආවර්ජන නේද අද? අද අහපු නිසා උන මතකේ ආයමත් ඔප්නනෙලා ආවා. ආයේ කංකං විතරති. ඒකට පින්නත්නි සැක පහ වෙනවා. දහම කෙනේ පහ වෙන්නා වූ සැක පින්නත්නි නැති වෙනවා. දිට්ඨින් උජුං කරෝති. ඔබට පින්නත්නි පවත්නා දෘෂ්ටිය ඍජු වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ පින්නත්නි. අවසානයේ චිත්තමස්ස පසිදති. බණහන කෙනා පින්නත්නි හැමදාම සතුටින් ඉන්නේ. එහෙමනම් සතුටින් බණහන පුරුදු වෙන පින්නත්නි
මනිමින් බණ අහන්න. නිදා ගන්න නැතුව, නැගිටලා යන්න නැතුව කවුරු දේශකයන් වහන්සේ නම වුණත් පින්වත්නි, එහෙම තමයි බණ අහන්න ඕනේ. හොඳයි. එහෙමනම් පින්වත් දැන් අවසන් කරන්නයි සූදානම. දැන් බණ හැව ඇතිද? ඇති වගේ නේද? ගෙදර යන්නත් එපයි. හොඳයි. පින්වත්නි බණ අහද්දී ඔබට බණ ගැන විතරම තිතුනේ. එහෙම ඈත උස්සන බලන්න. අද මේ බණ අහනකොට තමන්ගේ හිත බණට විතරක්ම තිබිච්ච අය උඩටම උස්සන්න ඕන හැමෝටම පේන්න නැත. හැමෝටම පේන්න ඕනේ. ඔන්න සෝවාන් වෙච්ච අය. හොඳයි මේ පණ පිරිසක් ඉන්නවා. පින්වත්නි දැන් පැයකට වැඩි මෙච්චර වෙලාවක් පෘථග්ජනෙක්ට බෑ හිත එක තැනක තියාගන්න. ඔය බණ අහද්දී ඔබේ හිතේ වෙනදි ගෙදර දුවන්නේ නැති. ඔයලාව නම් මම හොද්ද වහලා දාවේ. කල්පනා කරනවා. බල්ලෙක් බුරද්දි ගෙට හොරු පැනලා දන්නෙත් නැහැ. එහෙමයි පින්වත්නි මේ හිත කියන දේ දූරං ගමන් ඒකචරං. හිත කියන දේ පින්වත්නි වහ ශනිකව දුවන දෙයක්. හැබැයි බණ අහද්දී පුරුදු වෙන්න මේ හිත අල්ලගෙන එක තැනක තියාගෙන හොඳින් බණ අහන්න. හොඳයි හැමනම් හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. සුපින්වත්නි අද දවසේදී මේ පින්වත් හැමදෙනාම මේ ලෙමී තිබෙනා වූ වස්සාන කාලය මූලික කරගෙන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මස් යන දේවගිරි විහාරස්ථානයේ සිට මෙතෙක් වෙලා ඊටාම වටින සුවිශේෂී වූ උතුම් ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරා. ඉතින් මේ අවසන් වෙන මොහොතයි. ඉවරයි කොහොම හරි සතුටුයි නේද? ගෙදර යාගන්න පුළුවන් කියලා තමයි කල්පනා කරන්නේ. හොඳයි. එහෙමනම් පින්වත්නි අපි ප්‍රාර්ථනා කරමු. දායකත්වය උදේ පියන්නේ. හොඳයි. පින්වත්නි මේ උතුම් ධර්ම දානම පින්කමේ දායකත්වයේ කේජි උදේ ප්‍රියංගර මහත්මයා ප්‍රමුඛ ඒ පින්වත් පවුලේ හැමදෙනාම. එනම් ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරමු ධර්ම දානමේ පින්කමේ අනුභව බලයෙන් අපේ විමල ඥාන නායක හම්දුරුන් වහන්සේටත් අනිකුත් මහා සංඝරත්නයටත් මගේ ලොකු හම්දුරුන් වහන්සේට දුක් නිරෝගී දීර්ඝ සම්පන්නියත් වේවා කරන කියන සිතන පතන සෑම ආගමික පෞද්ගලික සෑම කටයුත්තක්ම එලෙසම සාර්ථකත්වයටපත් වේවා. ගෞතම බුදුසසුනේ බබලවමින් අවසන නිවන් දකින්නත් මේ රැස් කරපින හේතු අධිෂ්ඨානයේ හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. එවෙන්ම උදේ පියංගර මහත්මයා ප්‍රමුඛ පින්වත් පවුලේ දුවදරුවෝ නැහිත මිතුරන් ස්වාමි දියණිය ප්‍රමුඛ හැමදෙනාටමත් බණහන් ආපු කුඩා මහලු තරුණ හැමෝටමත් එන්න බැරි වෙච්ච හැමදෙනාටමත් අපේ ශබ්ද පාලන කරන අපේ මහත්යත් කැමරා කරපු මහත්යටත් නිදුක් නිරෝගී දීර්ඝ සම්පන්නියත් වේවා කරන කියන සිතන පතන සෑම කට සාර්ථකතරපත් වේවා. රෝගාන්ධකාරයන් පහ වෙලා සතුටින් සමගින් ශක්තිධාරී වාසන ලැබේවා. අවසන ඔබටත් මටත් අමා මහ නිවනින් සැනසෙන මේ රැස් කරපින හේතු අධිෂ්ඨාන හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. එමෙන් පින්වත්නි මිය පරලොව සපත්වන්නා වූ ජේ.එම්. ඇල්බර්ට්, කේ.ඩී. ආර්යදාස, සුනිල් ඇල්ලගේ, කේ.ඩී. ජේමිස්, ජී.එම්. මැගලින් නෝනා, එම්.ඒ. මාටින්, යු යසවති, එම්.ඒ. සිපින් නෝනා. එතුමිය නම් රෝහලේ දැන්ට වාසය කරන්නේ ජපානයේ පෙරනම් සඳහා හැමදෙනාම දුක්ඛ ආත්මික දුක මිදේවා සැපවත් ආත්මිකට ළඟ වේවා. සැපවත් වූ ආත්මික බදියත් නම් ඒ සැප වඩා වර්ධනය වේවා. අවසන ඔවුන්ටත් නිවන් දකින්න මේ අනුමත කරන හේතු හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. රෝහලේ සිටිනා වූ එම්.ඒ. සිපින් නෝනා මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝ අධිෂ්ඨාන හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. හොඳයි. එහෙමනම් පින්වත් හැමදෙනාම මෙතන ඇසෙන පින් කොටසක් පළමුව දෙවියන්ටත් අනතුරුව ඥාතිරත් මාහයකවර පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති.
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හොඳයි පින්නත් හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. සන්දහම් රැස් දාසතම විහිදේවා දේවගිරි විහාරෙන් බොදු රැස් විහිදේවා සිතනා සැම පැතු මන් සාරු වේවා විමල ඥාන ලෝකු සමිඳුට සෙත් වේවා සිතින් සිතට මෙත් සිසිලස වේවා ඇති වී ඇතිරෝ දුක් පහවේවා ගෞතම බුදු සාසු නද බැබලේවා මහා සංගරුවනට නිතිසෙත් වේවා දහම් ඇසූ පින මුල් වීලා නිති සිත වෙත සැනසුම අත් වේවා කලන මිතුරු වැසු රක් හිමි වීමෙන් සසර දිනන්නට හැකි වේවා ක්‍රෝධය වෛරය ඊරිසියාවැනි අකුසල් සිත් ඔබේ පහවේවා නිවන් දකින තුරු බොදු බැතියෙන් වසනට රැස් කළ වේවා සිතට සැනසුම නිරන්තරවම ගතට සැනසීමද ලැබේවා පතන සිතනා සියලු පැතුමක් ඒ ලෙසට පියවර සපල වීසොම් නසද වේවා නිවන් දක්නට මෙකල පින්නිති සැමට එක ලෙස හේතු වේවා. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. දසමසක්ම කුසේ හොවා තමලේ ධාතුව කිරි බවට පත් කරමින් සිය ආදරණීය දරුවන්ට පොවා ඇතදැඩි කළ ඒ ආදරණීය මහුසෙනෙහසට මේ කවියුගල උපහාරයක්ම වේවා. කුස තුල හොවා දාස මාසමා නීති රැකිව සිත් තුල හොවා රැකවල් මට නීති සැදුව පිස පිස කාඳුළු සියලුම රිදු මන් දැරුව
සුරංගන නුඹයි මහා මායා පෙර දැරුව නිම්නති සෙනෙහසක් පාපුවක හිර කරලා දුන්නේ සිරුරේ ලේටික මට කිරි කරලා නුඹේ දිවි සැරිය මා වෙනුවෙන් කැප කරලා අම්මේ නුඹේ පායුග නම දිමි සිඹලා එමෙන්ම සිය දරුවන් පෝෂණය කරනුවස් රැකගනුවස් දිවාරෑ නොබලා දහඩිය කඳුළු වෙර මහන්සිය දරු ඒ ආදරණීය පිය සෙනෙහසටත් මේ කවියුගල උපහාරයක්ම වේවා. තුරුලේ නැතත් මා සිඹ හොර තාල් කරමින් සැරවැර කලේ රැකවල් මට නීති බඳිමින් කේස ගැති සිරුර මුත් ඇත් කුල පාරද වමින් නමදිමි පියතුමනි නුඹේ පා යුග හඬමින් ආවැසි මැද්දේ ආරගලයක් උසුලත්චි ජීවන බාරද දෙවුරෙහි මත පැටවෙච්චි සිය දරුවන්ට සෙනෙහස නීති හිමි වෙච්චි සක්විති නුඹයි මගේ ලෝකයේ ආප්පත්ටි හොඳ හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා සොවින් තැවෙන සාත සොම්නස් වෙත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා. හොඳ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.